හරි පුතේ අහන්න මේ දැන් ඉක්මන් කරමු ඈ. අද සතර කන්මන්ත්‍රණයේ පාඩමේ අන්තිම දවස පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්න හදන්නේ ධර්ම යුද්ධයේ කැල්ල කරලා. හරි අපි යම් පාඩමට යන්න ළමයි. දැන් පාඩම ඉක්මනට මතක් කරලා යන්න හදන්නේ අහගන්න. හරිද? අද පාඩම ඉවර කරන දවසින්ද මට චුට්ටක් මතක් කරගන්න වෙනවා මුලින් ඉඳන් අත්‍යවශ්‍ය කැලි ටික. අපේ පාඩමේ කොටස් හතරක් තිබ්බා. එක සතර කන් මන්ත්‍රණය, දෙවෙනි කොටස මියුළු නුවර වටලෑම, තුන්වෙනි කොටස යුද්ධෝපාය යෙදීම. අද මුළු පාඩමෙම එක පැත්තකින් රිවිෂන් එකක් වගේ පුනරීක්ෂණයක් වගේ ආපහු මතක් වෙනවා. හරිද? පොතේ තියෙන විදිහට මාෂි උද්ෘත ලියන්න ඕනේ. ඔව් පොතේ තියෙන විදිහට ලියන්න ඕනේ. චුට්ටක් එක තැනක් දෙක තැනක් පොඩ්ඩක් වෙනස් වුණාට කමක් නැහැ. හරිද? එතකොට 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 නිකමට chat එකට දානියා මේ තුන එහෙම නැත්තම් මේ වෙනකම් පාඩමේ කරලා තියෙන ටික වචනයන් නැර ඡේදෙන් ඡේදේ ඕනේ නැහැ. ඒ වුණාට රෆ්ලි සාමාන්‍යයෙන්වත් ඔයාට මතකෙන් සිද්ධි ටික කියයි යන්න පුළුවන් ළමයි නිකම් මැසේජ් එකක් තියයි අම්මට. මතකෙන් කියයි යන්න පුළුවන් පාඩමේ වෙච්ච දේවල් ටික මොනවද කියලා අර මං කියයි යනවා වගේ. මට ඕනේ වාගෙන් එහෙම මතකයක්, ඔයාට එහෙම මතකයක් තියෙනවා නම් එහෙම මේ වැඩේ ගොඩ දාගන්න අපිට එහෙම ලේසියි. සතුටුයි ගොඩක් අය ඉන්නවා. හරි. මම ඉක්මනට කියයි යනවා මේ ඔයා වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ. හරිද? වෙබ්සයිට් රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ. මේ ඩයරියක් හරි යූස් කරනවා නම් මාසෙයි අද ඩේට් එකයි දාලා වෙනම තියාගන්න සතර කන්මන්ත්‍රණය කියලා අද දවස. මොකද මොකක් හරි එක්සෑම් එකකට යද්දි සතර කන්මන්ත්‍රණේ පාඩම මතක් කරගන්න ඕනේ නම් අර පහුගිය ඒවා ඔක්කොම බලද්දි ඒවා එන හැලිනේ. තේරෙනවද? පාඩමම එක දවසේ මතක් කරන එක තමයි අද එක. තේරෙනවද? අද රෙකෝඩින් එක අද පැය දෙක බැලුවහම මුළු පාඩමම මතක් වෙනවා. දැන් එක්සෑම් එකකට එහෙම යන්න කලින් අද එක බලන් ගියා නම් හරි පස්සේ වාට අවුරුදු දෙකක් ආපස්සට ගියාම අමතක වෙනවා. මේ ඒ නිසා අද රෙකෝඩින් එක වැදගත්. ඩේට් එක දාලා සතර කන්මන්ත්‍රණේ පාඩම අද මතක තියාගන්න. හරි. ඉක්මනට කියයි යනවා එක. පළවෙනි ඡේදෙ වෙන්නේ උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත කියලා මේ තව චුට්ටක් මේක zoom out කරන්නකෝ. හරි? මේ උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් ඉන්නවා රාජ්‍ය කරනවා. ඒ රජුරවන්ට කේවට්ට කියලා බමුණෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒ කේවට්ට ආචාර්යවරයා උගත් කෙනෙක් වියත් කෙනෙක් එක දවසක් උදේ ඇහැරිලා අලුයම් වේලෙහි පිබිද සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් සුවඳ තෙල් වල පහන් පත්තු කරලා තියෙනවා. ගන්ධ දාමු පුෂ්ප දාමාවලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශීයහන් ගර්භයේ බලන්නා වූ. ගන්ධ කියන්නේ ගන්ධ දාම සුවඳ වැල්. පුෂ්ප දාමාවලම්බිත මල්වැල් එල්ලෙන ලද නානා වර්ණ එක එක පාට විතානෝපලක්ෂිත වියනක් ගහපු සැපවත් ඇඳ දැකලා මේ සැප මට අයිති කවුරු හින්දාද? බ්‍රහ්මදත්ත රජුරුව හින්දා. මට මෙච්චර සැප දුන්න රජුරුවන්ව දඹදිවටම අගරජ කළොත් යහපත. එසවුවොත් මටත් අග්‍ර පුරෝහිත වෙන්න පුළුවන් කියලා පොඩි ආත්මාර්ථකාමී අදහසක් පෙරදරි කරගෙන කේවට්ටයා ගිහින් බ්‍රහ්මදත්ත රජුරුවන් කියනවා කොටපිය යුතු කතාවක් තියෙනවා, කළ යුතු කතාවක්. හරි? අද මම මේ පාඩම මතක් කරන්න අද ඉවර කරන හින්දා කොටපිය යුතු කතාවක් තියෙනවා. කියව ආචාර්ණී කීහ. කියන්න ස්වාමීනි අතුරු නුවරදී රහස් කියන්න බෑ මගුල්ලු වෙනට යමු කියලා කියනවා. එතකොට පළවෙනි ඡේදය ඉවරයි. දෙවෙනි ඡේදය ඊට පස්සේ මහෞෂධ පඬිතේට ගිරවෙක් ඉන්නවා. ඒ ගිරව ඇවිල්ලා මගුල්ලු වෙනේ මගුල් සල් ගහේ වහලා මේක අහන් ඉන්නවා. මොකද මගුල්ලු වෙන වටේට ආරක්ෂකයෝ දාලා බ්‍රහ්මදත්තයි කේවට්ටයි මගුල් උයනේ සල් ගහ යට ගලේ ඉඳගෙන තමයි මේ රහස් කුමන්ත්‍රණය කරන්නේ. කේවට්ටේ කියනවා මම කියන දේ කළොත් ඔබ වහන්සේව දඹදිවටම අගරජ කරනවා. තොප කීවා කීලසටම කරනවා කියන එකක් කියන විදිහටම කරනවා. හරිද? ඒක තමයි දෙවෙනි ඡේදේ. තුන්වෙනි ඡේදෙදි කේවට්ටයාගේ ප්ලෑන් එක කියනවා. මොකද්ද ප්ලෑන් එක? අපි පොඩු නියෝරක් මුලින් වට කරමු. මම රහස් දොරටුවෙන් නුවර ඇතුළට යනවා.
ගිහින් අපි ඔබ වට කරලා ඉන්නේ කියලා ඒ රජ්ජුරුවන්ට කියනවා. ඒ රජ්ජුරුවන්ට කියනවා. එයා යටත් වුණොත් එයාව මරන්නේ නැහැ. අපේ රජ්ජුරු යටද රජකම් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි එයා යටත් උනේ නැත්තම් මරලා බලය ගන්නවා. මරලා බලය ගන්නවා. අරගෙන අපි දෙවනි රාජ්‍යයට යනවා. ඒකත් එහෙම යටත් කරන් 3. සේනා 3 මරන් 4ට. සේනා 4 මරන් 5ට. මෙහෙම 100ක් රාජධානි යටත් කරගෙන අපේ අද අලුතින් ආව සම්බන්ධ දරුවෝ ඉන්නවා නම් සයිට් එකේ ජනවාරි මාසේ රෙකෝඩින් ටික ෆ්‍රී තියෙන්නේ බලන්න. එහෙම 100ක් රාජධානි යටත් කරගෙන රජවරු 100 මගුල් වුණට ගෙනහලා විෂරාපෝලා රජවරු 100 මරලා මිනී ගඟේ පා කරලා යවලා ඔබතුමා මුළු දඹදිවටම අගරජ වෙන්න මේක සතර කන්මන්ත්‍රණය හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කිව්වහම මොකද කරන්නේ? බ්‍රහ්මදත්ත රජුරුව දැඩි රාජ්‍ය ලෝභයෙන් යුක්ත නිසා මේකට එකඟ වෙනවා. 3 වෙනි ඡේදය ඉවරයි 4. මේක අහන් ඉන්න ගිරවා සාල්ලකලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා මල්ලක දාලා පල්ලයට දානවා වගේ කේවට්ටගේ ඔලුවට වර්චස් පිටක් හෙලා කිමකදයි කටදල්ලා උඩ බැලූ තැනැත්තුන්ගේ මුඛේ නැවත වර්චස් පිටක් හෙලා හරි නැවත වර්චස් පිටක් හෙලා තෝ හිතුවද බුල තොගේ මන්ත්‍රණේ සතර කන් මන්ත්‍රණේ කියලා දැන්ම සකන්ව ගියා නැවත අට කනකොට ගොස් 100 කනට යනවා කියලා අල්ලපියෝ කියද්දින් පියඹලා යනවා. 5 වෙනි ඡේදේ ඒ ගිරා පණ්ඩිතයාගේ බබදු වතෙක් පුරුද්දක් සිරිතක් තියෙනවා. කිසියම් තැනකින් ගෙනාව පණිවිඩයක් මහෞෂධ විතරයි නම් කියන්නේ උර දසරුවට උරහිසට බහිනවා. හරිද? නාව ෆුල් ස්ක්‍රීන් තියන්න chat එක අයින්. එතකොට මේ කමන්න නැව තිබුණා මා ෆුල් ස්ක්‍රීන් තියන්න. එදා අමරදේවිය තුළු පිරිස අයින් වෙනවා. මොකද කරන්නේ ඊට පස්සේ? ගිරවගෙන් අහනවා මොකද්ද දැක්කේ? ස්වාමිනී මං කිසිදු රාජ්‍යයකින් ගැටලුවක් දැක්කේ නැහැ. හැබැයි උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ කේවට්ටව මගුල් වෙනට එක්කන් ගිහිල්ලා සතරකන් මන්ත්‍රණයක් කළා. මෙන්න මෙහෙම කිව්වා. ඔක්කොම විස්තරේ කියනවා. රජ්ජුරුව එකඟුණාද? ගිවිස්නා ලදේ දේවේනි. ගිරවට කලමනා සත්කාර කරලා විලඳ කවලා මීපැණි බෝලා රත්තරන් මැදිරියක සතප්පලා ඊට පස්සේ මහෞෂධ පඬිතුමෝ මොකද කරන්නේ? මියුල් නුවර යුද්ධයට ලෑස්ති කරගන්නවා. ඇතුළු නුවර වුණ දිලිඳු බිනුස්සු වගේ අය එළියට දාලා ධන දාන්න ගෙනල්ලා අටකොට පුරවලා මියුල් නුවර ලෑස්ති කරගන්නවා යුද්ධයට. 6 වෙනි ඡේදේ බ්‍රහ්මදත්ත කේවට්ටත් එක්ක එකතු වෙලා මියුල් නුවර ඇරෙන්න සියලු රාජධානි යටත් කරගෙන මියුල් නුවර අල්ලන්න යමු කියලා කියනවා. ඒ රාජධානි වල ඉන්න චරපුරුෂයෝ මහෞෂධට පණිවිඩ එවනවා. හරි? අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් සියලු රාජධානි අල්ලගෙන බ්‍රහ්මදත්තට කියනවා කේවට්ටට අපි මියුල් නුවර අල්ලන්න යමු කියලා. එතකොට කේවට්ට කියනවා මහෞෂධගේ වගන්න බෑ ගියොත් ලැජ්ජ වෙන්න වෙනවා. අපිට මේ තියෙන වැති කියලා ෂේප් කරගන්නවා. 100ක් රජවරු කිව්වහම නෑ අපි මියුල් නුවරත් අල්ලලම ජයපානි බමු කියලා. එයාලවත් ෂේප් කරගන්නවා. එයාලවත් ෂේප් කරගන්නවා. කරගෙන මෙයාලා ජයපානේ බොණ්ඩ ලෑස්ති වෙනවා. විෂරාපෝලා රජවරු 100 මරන්න සැලසුම් කරද්දී චරපුරුෂයෙක් මහෞෂධට පණිවිඩය යවනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තහම මොකද වෙන්නේ? ආපහු දවස නියම කරලා එවන්න කියනවා. චරපුරුෂයා දවස නියම කරලා එවනවා. මගුල් වෙන නදුන්නු වෙනක් වගේ සරසලා තියෙන්නේ ජයපානේ බොණ්ඩ. මම මේ හරියට ගන්නම් 8 වෙනි ඡේදෙ විතර. මම මේ මගේ මතකෙන් මං කියයි යන්නේ ඉන්න මට මොනවා හරි මිස්ටේක් වෙන්න පුළුවන් නේ. 8 වෙනි ඡේදෙ විතර මහෞෂධ කල්පනා කරනවා මා බඳු පඬිත කෙනෙකුන් ජීවත් වෙද්දී 100ක් රජදරුවන් මිය යාම යුක්ති සහගත නොවන්නේ. මා උනට පිටුවහල් මං එයාලට පිහිට වෙන්න ඕන කියලා හිතලා එයාගේ යෝධයෝ 1000 යවනවා. ආසන පිළියෙල කරපුවාම රජ්ජුරුවන්ගේ ආසනයේ ළඟ ආසනයක් ඉල්ලන්න අපේ රජ්ජුරුවන්ට කියලා. හරි? එයාලා හයි කාගේ සේනාවද කියන්නේ වේදේහ රජුරුවන්ගේ සේනාව. එයාලා කියයි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් බලය ඇල්ලුවා. අපි වේදේහ කියලා නමක් ඇහුවත් නෑ. යව තෙපිට අවශ්‍ය නම් කෙලවරස්නක් ගනු කියලා පන්නයි. අපේ රජුරුවන්ට ඉඳ ගන්න ආසනයක් දෙන්නේ නැත්නම් තොපිට රාබොණ්ඩ දෙන්නෙත් නෑ කියලා යමුගුරු බාලා යකඩ පොළු වලින් ගහලා සියලු රාමස් පිරු සලවල් බිඳ තූතූ කරලා කුඩු කරලා නොකෑහැකි පරිද්දෙන් විසුරුවා එන්න කියලා කියනවා. එද්දි නිකන් නෙමේ අපි මහෞෂධ පඬිතුයන්ගේ යෝධයෝ පුළුවන් නම් අල්ලගනිමු කියලා එන්න කියලා කියනවා. 9 වෙනි ඡේදෙ තියෙන්නේ ගිහිල්ලා ඒ විදිහට කරලා එනවා. සීල් දෙනා ශෝභ කොට කැළඹීමටපත් කරලා කුඩු වෙන්න ගහලා එනවා. පැහැදිලිද? ඔන්න ඔය කැලල තමයි සතරකන් මන්ත්‍රණේ තියෙන්නේ. මියුල් නුවර වටලෑම බ්‍රහ්මදත්ත රජුරුව තරහාරම් දණ්ඩකින් පහන ලද ආශිර්වාදයක් කුමෙන් කෝපෙන් දිලිහි. කෝට්ටකින් අවසපු සර්පෙක් වගේ තරහාරම් බ්‍රහ්මදත්ත කල්පනා කරනවා රජ්ජුරුවන්ට 100ක් රජදරුවන්ට කතා කරනවා අපි ගිහිල්ලා වේදේහගේ ඔළුව කපලා කකුලෙන් පාගගෙන තල් පැන් පලක් මඩනා පරිද්දෙන් තල් කුරුම්බ ගෙඩියක් කපනවා වගේ කඩුවෙන් කපලා දෙපයින් මැඩගෙන ඉඳ ජයපානේ බොමු කියලා කියනවා. හරි? ජයපානේ බොමු කියලා කියනවා.
ඉතින් අටලොස් අක්ෂෞහිනියක් සේනාවත් එක්ක මියුල්නුවර අල්ලන්න පිටත් වෙනකොට කේවට්ටට කතා කරනවා. කේවට්ට එතනදිත් කියනවා මහ ඖෂධ මියුල්නුවර රකින්නේ රත් ගල්තලාවක් උඩ නාද කරන සිංහරාජයෙක් වගේ තමයි මියුල්නුවර රකින්නේ. ඒ හින්දා ගියොත් අපට ලැජ්ජ වෙනවා නොගිහින් ඉමු. හැබැයි රජ්ජුරුව අභිමාන පුරස්වර උඩවුකමින් යුක්තව කියනවා ඒ මහ ඖෂධය මට කුමක් කරේද කියලා යන්න තීරණය කරනවා. කේවට්ටට කරන්න දෙයක් නැති හින්දා කේවට්ටත් පිටත් වෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා මට හරියට මතක නෑ දෙවෙනි ඡේදයක් තිබ්බද කියලා එතන. කෙසේ හෝ වේවා මියුල්නුවර වටලන විදිහ තියෙනවා. අපි කතා කරා දියාගල වටේට කියන්නේ ඇත් අස් රිය පාබල මේ විදිහට සේනාව වට කරනවා. මට අපේ පුතෙක් අපේ ළමයි හදපුවා ඊට කලිනුත් මම පෙන්නලා තියෙනවා. මේ අද මට පුතෙක් දාලා තිබුණා. මෙන්න මේක. මෙයා මේ හාචි මයිත් එකක් හදලා. මෙන්න මේක යා මියුල්නුවර වටලෑම හදලා තියෙන්නේ. එතකොට මේ දියාගල පේනවා. ඇත්තු ටික ඉන්නවා. සුදු පාටට තියෙන්නේ අස්සයෝ ඇත්තස් රිය ටික තමයි ඒකේ සක්සස් වෙලා නැත්තේ රත ටික හරියට ඇවිල්ලා නැහැ රිය ඇවිත් නැහැ පාබල සේනාව ඉන්නවා පේනවා ඇත් අස් මුලින්ම කන්තලින් කන්තල ගසා සිටුවන ලද ඇත්වලල්ලක් ඇත් සේනාව මියුල්නුවර වට කරනවා ඊගාවට බෙල්ලෙන් බෙල්ල ගෑවෙන තරම් ළඟ ළඟ අශ්වයෝ ටික මියුල්නුවර වට කරනවා ඊගාවට රෝදෙන් රෝදෙ ගෑවෙන තරම් ළඟ ළඟ රිය සේනාව වට කරනවා ඊගාවට පාබල සේනාව මියුල්නුවර වට කරනවා අටලොස් අක්ෂෞහිනියක් සේනාව මියුල්නුවර වට කරන හැටි තමයි මේක ඇතුලේ සාකච්ඡා කරන්නේ විසල් තමයි අපිට එව්වේ ඒක විසල් හාචිගේ මගේ ෆොටෝ එකකුත් හදලා එවලා හරි thank you ඉතින් මේ මොකද්ද මම කියන්න හැදුවේ මේ මියුල්නුවර වට කරන අටලොස් අක්ෂෞහිනියක් සේනාව වට කරලා ඉවර වෙලා දැන් උඩ පයින්නවා කෑ ගහනවා වට කරගතුම්ම මෙන්න මේ සද්ද ටික ඇහෙනවා. දැන් මේ සද්ද ඇහුනහම සේනක කාවින්ද දේවින්ද පුක්කුස කියන අය වේදේහ රජ්ජුරුවන්ට ගිහින් කියනවා ස්වාමීනි සද්දයක් එනවා බැලුවොත් හොඳයි. රජ්ජුරුව සීමදුරු කවුළු දොරවල් ඇරලා හැමතැනම සේනාව ඉන්නවා දැකලා බය වෙවුලමින් ඉද්දි මහ ඖෂධ ගිහිල්ලා රජ්ජුරුවොත් එක්ක කතා කරනවා. එතකොට ඔයාට මතකයි දීර්ඝ විස්තරයක් තියෙනවා වේදේහ රජ්ජුරුවෝ බය වෙලා මහ ඖෂධ පඬිතුමාට මේ බ්‍රහ්මදත්තගේ සේනාව ගැන කරනවා එයාලා ඇඳන් ඉන්නේවා පැලඳන් ඉන්නේවා මේකේ පුරෝහිතයෝ 10 දෙනෙක් ඉන්නවා ඒ 10 දෙනා කතා කල්පනා කරොත් එහෙම හසයි පොළොවයි ගැට ගහන්න පුළුවන් 11 වෙනිව තලතා දේවී ඉන්නවා තලතා දේවිගේ ප්‍රඥාව කෙසේද යතහොත් කියලා ඉවරලා මිනිස්සෙක් හාල් නැලියයි බත් මුලයි මසුරන් 10 අරන් ගාංකින් එතර වෙන්න ගිහිල්ලා කියනවා මාව ඊතර කළොත් මේ තුනෙන් මං කැමති දෙයක් දෙනවා කියලා ඒ මිනිස්සයා ඈතර වුණාට පස්සේ මසුරන් 1000 එල්ලුවාම කියලා මසුරන් 1000 දෙන්නේ අනිත් දෙක ගන්න මං කිව්වේ මං කැමති දේ දෙනවා කියලා ඒ මිනිස්සයා ළඟ ඉන්න මිනිස්සෙකුට කියනවා ඌත් නඩුව අහලා ඉවරලා කියනවා ඉතින් එයා කියලා තියෙන ළඟ මේ එයා කැමති දෙයක් දෙනවා කියලානේ ඒක ගන්න උසාවි යනවා රජ්ජුරුව ගාවට යනවා ඊට පස්සේ තලතා දේවි රජ්ජුරුවන්ගේ අම්මා යුක්ති ඉටු කරන්න කියලා කේස් එක බාර අරගෙන ඉවරලා එයාව පරාද කරපු හැටි ඒවා කියව ගන්න තලතා දේවියව පරාද කරනවා මෙන්න තලතා දේවිගේ ප්‍රඥාව හින්දා මෙච්චර සේනාව මියුල්නුවර වට කරලා තියෙන්නේ ප්‍රඥාව ඕනේ මේ වගේ තැනකට මියුල්නුවර ගලවලා ගන්න පුළුවන් මේ සේනාවට අපි මොකද කරන්නේ? එතකොට 9 වෙනි ඡේදේ වගේ තියෙනවා ඔක්කොම අහන් ඉන්න මහ ඖෂධ පඬිතුයෝ කියන්නේ මොකද්ද? මම ගලක් කරන් කපුරු ටිකක් පන්නනවා වගේ උන්ව පන්නන්නම් දුන්නක් කරන් වඳුර ටිකක් පන්නනවා වගේ පන්නන්නම් සටනක් කියලා හිතන්න එපා. ඔබ වහන්සේ සුවසේ රාජ්‍යසී අනුභව කරන්න. ඒක මට බාරයි කියලා කියනවා. 10 වෙනි එක වගේ වෙන්න ඇති සමහරට. රටවැසියන්ටත් අනබරයක් ගහනවා ඔයාලා උත්සවයක් පටන් ගන්න නැති කෙනෙකුට මම දෙන්නම් කියලා ඉවරලා උත්සවයක් පටන් ගන්න කියලා කියනවා. ඔන්න මියුලනුවර මේ මං කියන්නේ මෙහෙම දල මතකයක් ඕනේ අපි විභාගෙට යනකම් දන්නේ කොහෙන්ද ਵਿਚාර අහන්නේ කියලා. විභාගෙට යනකම් අපි දන්නේ අවස්ථාව සම්බන්ධව කොහෙන්ද අහන්නේ කියලා. මට ඔය සිලබස් එකේ ඕන තැනකින් ඕන ප්‍රශ්නයක් අහන්න මං උත්තර දෙනවා. හරිද මට ටෙක්ස්ට් බුක් එක ඕනේ නැහැ. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් එහෙම මට උත්තර දෙන්න බැරි කමක් නැහැ කියලා. ඉතින් මට මෙහෙම මතකයි නම් මොකද බැරි? එක මම එකක් ඔය සිලබස් එක 2016 ආවේ 2016 ඉද්දි ඊට කලින් සිලබස් එකක් මම ඉගෙනුවා. ඒ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල ඉඳන් ටියුෂන් පටන් ගත්තේ පුතේ. හරිද? කැම්පස් යන්න කොටත් මම ටියුෂන් කරනවා. හරිද?
එතකොට මම මේ සිලබස් එක විතරක් දැන් අවුරු මේ 10 වෙනි බැච් එක සතර කන්මන්ත්‍රණයේ පාඩම ඔයා අඩුවන හිතන්නකෝ මට මේ මෙහෙම මතකයක් තියෙන්න එපා නැත්තම් නිබුදු මේ. කියන්නේ සතර කන්මන්ත්‍රණයේ එක ක්ලාස් එකක් කරත් අවුරුදු 10ට 10 පාරක් උගන්වලා. මම ආයතන 4ක විතර වැඩ කරලා තිනවා දිගටම 4ක 5ක. ඒකට එක පාඩම ඉගෙනනවා සතියකට 5 වතාවක් විතර. හරිද? ඒකට ඒක 5 වතාව වැඩි කරන්න මේ අවුරුදු ගානේ. එච්චර වාරයක් පාඩම මම කතා කරලා තියෙනවා. මම ඕක ඒකට එච්චර ඉතින් ඒකත් එක්ක ඔය ප්‍රැක්ටිස් එක තියෙන්නේ. නිකන් නෙමෙයි. කියනවා වැඩිපුර වැඩක් කරන්න ප්‍රැක්ටිස් වෙනවා. හරිද? ක්‍රිකට් ගැන එහෙම අහලා තිබ්බව කතා කරලා වැඩක් නැහැ. උන්ට මෙලෝ ප්‍රැක්ටිස් එකක් නැහැ. ලෝකෙ තියෙන ක්‍රිකට් එකත් එක්ක උන් ගැලපෙන්නේ නැහැ. හරිද? ලෝකෙ ඉස්සර සිම්බාබ්වේ වගේ ටීම් කොහෙද හිටියේ? දැන් උන් ගහන ගැහිල්ල බලන්නකෝ. පරාදුනත් දුක නැහැ. ඉන්දියාවටත් ගහනවා. ඔය ලංකාවේ ක්‍රිකට් එක කොහෙද තියෙන්නේ? ඔය මට මතකයි සංගහෙම ඉස්සර සෙල්ලම් කරන කාලේ කියනවා එයාර මේ ඇතුලේ ඉවරලා දවසකට බෝල 200 300කට ගහලා ප්‍රැක්ටිස් කරනවලු. ඔයා හිතන මේ ටීම් එකකින් එකෙකුටවත් එහෙම ප්‍රැක්ටිස් එකක් තියෙනවා කියලා. මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න ළමයි. හොඳේ? හොඳට මතක තියාගන්න මේ කියන එක. ඒ කියන්නේ ජීවිතේ දිනන්නේ මීටර්ම නෙමෙයි, දක්ෂයවම නෙමෙයි. අපි වෙන විදිහකට කතා කරමු. ඒ කියන්නේ දක්ෂ ළමයි කියලා කියන්නේ අර උපතින්ම ගෙනාව මාර බුද්ධිමත් අයම නෙමෙයි. ඔයා බලන්න කවුරු හරි වැඩිපුර වැඩ කළොත් එයාලා දක්ෂයෝ වෙනවා. වැඩිපුර වැඩ කළේ නැත්නම් එයාලා දක්ෂයෝ වෙනවා. ඔයා එක්සෑම් එකට කලින් එන්න පුළුවන් ටික ඔක්කොම බලන් උද්දෘත ටික පාඩම් කරන් මේකට වැඩිපුර මහන්සි වුණොත් පාස් පේපර්ස් ටිකක් කරගත්තොත් ඔයා වැඩිම ලකුණු ගන්න ළමයා වෙනවා. හැබැයි ඔයා එකක්වත් කළේ නැත්නම් එහෙම ඔයාට එහෙම ලකුණු වෙන්නේ නැහැ. හරිද? ඔයාට එහෙම ලකුණු වෙන්නේ නැහැ. ඒ නිසා බෲස් ලීගේ කියමනක් තියෙනවා. ලීලා තියාගන්න වටන කියමනක්. මා වඩා බියවන්නේ පහර 10000ක් පුහුණු වී ඇති පුද්ගලයාට නොව එක් පහරක් 10000 වාරයක් පුහුණු වී ඇති පුද්ගලයාටය. කිව්වේ කයි කියන්න? මා වඩා බියවන්නේ පහර 10000ක් පුහුණු වී ඇති පුද්ගලයාට නොව එහෙනම් එක් පහරක් 10000 වාරයක් පුහුණු වී ඇති පුද්ගලයාට. කියන්නේ ෂොට් 10000ක් ප්‍රැක්ටිස් කරන එකාට එක ෂොට් එකක්වත් හරියට ගහන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එකම ෂොට් එක ගහන විදිය 10000 වතාවක් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ එයා මොන බාධකාවත් ඒක ගහන හැටි දන්නවා. ප්‍රැක්ටිස් එක ළමයි. විභාගය කියන්නේ තනි කරම ප්‍රැක්ටිස් එකක්. ආගේ ප්‍රැක්ටිස් එක වැඩි වෙන්න ඔයා මේක ඇතුලේ වැඩ පෙන්වන්න පුළුවන් ඔයාට. හරි? දැන් ඔය මං කිව්වේ විභාග පේපරේ එන ඒවා විචාර ටික එන පිළිවෙල මොකක්ද එන ප්‍රායෝගික ලේඛනයේ රචනාව print කරලා මගේ ටියුට් එකේ දුන්නා. එහෙම දෙන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම දෙන්නේ කොහොමද කියලා අහුවොත් මගේ ප්‍රැක්ටිස් එක මේකත් එක්ක ඉඳලා හැරෙද්දි කියන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඉවරලා. ඊට මං අර අරුන් ටිකට කිව්වේ උන්ට මේ ලෝකේ තේරුමක් නැහැ. ලංකාවේ ග්‍රවුන්ඩ්. හරිද? ටොස් එක දිනලා ඒකේ උන්නම් කලින් ගහන්න ඕනේ කියලා තීරණය ගන්න තේරෙන්නේ නැහැ. හරිද? පින්නාවහම බෝලේ ස්ලෝ වෙන්න පුළුවන්. ඒ බෝලේ කැපෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තේරෙන එකක් එළින් ඉඳන් බලන්න. අපිට තේරෙන ඒ යන අය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අවුට් වුණාම ඒ සංනිවේදනය වෙන්න එපා අනිත් අයට මේක මෙහෙම වෙනවා මේ ග්‍රවුන්ඩ් එක මෙහෙමයි. ලංකාවනේ ඕස්ට්‍රේලියාව ගිහින් නිව්සීලන්ත ගිහින් ගහනවා. දේශගුණික ප්‍රශ්නයක් තියෙනවා. එන උන් කිසිම ප්‍රොෆෙෂනල් නෑ ළමයි. ප්‍රොෆෙෂනල් නෑ. අපිට කිසිම ප්‍රොෆෙෂනල් ගතිය වෘත්තීය භාවයක් පේන්නේ නෑ ඒක ඇතුලේ. එයාලා නිකන් ආතල් එකට සෙල්ලම් කරනවා වගේ අපිට තේරෙන්නේ. හරිද? ලකුණු 100ක් ගහන්නෙත් කොච්චර දඟලලාද? නිසා මම කියන්නේ ඔයා මොනවා හරි දෙයක් කරනවා නම් ඒ කරන එක බැහැලා කරන්න. ඔයාට එතකොට ඒකේ වැඩ පෙන්වන්න පුළුවන්. ආයෙත් කියන්නේ ඔයාට තාම බැරි විචාර බැයි නම් පුළුවන් තරම් විචාර ලියන්න. লীලා ප්‍රැක්ටිස් වෙනවා. අවුරුදු දෙකක් අපිට තියෙනවා. රචනා බැයි නම් රචනා ලියමු. හරිද? ගණන් බැරි ළමෙක් ඉන්නවා නම් ඌ ගණන්ම හදන්න ඕනේ. බැරි එක නොකර හිටියාම තව බැරි වෙනවා. හරි. ඒ නිසා ප්‍රැක්ටිස් කරන්න. අපි යනවා අන්තිමට සරලා තිබ්බ යුද්ධෝපහායදීම. දැන් මොකද්ද
මියුල් නුවර ඇතුලේ පාටිය පටන් ගත්තාම ඒ පාටියේ සද්ද දැන් ඇහෙනවා එළියට. බ්‍රහ්මදත්ත ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහනවා ඇතුලේ සද්ද ඇහෙන්නේ මොකද්ද? මෙච්චර සේනාවක් ගෙනල්ලා වට කරලා ඉද්දි පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ උන්සේ සනකිලි පවත්තනවා ඇයි? ළඟ ඉන්න චරපුරුෂයෙක් කියනවා ස්වාමීනි මම යම් කිසි කටයුත්තක් සඳහා ඇතුලේ නුවරට ගියා. මම මේ ක්‍රීඩා කරන අය දැකලා ඉවරලා ඇහුවා මෙච්චර සේනාවක් වට කරලා ඉද්දි ප්‍රමාදීව කටයුතු කරන්න කියලා. වේදේහ රජුරවන්ට කුමාර කල පොඩි කාලේ මෙසේ වූ දොලක් ඇතිවිය මෙහෙම ආසාවක් ඇති වෙලා තියෙනවා. මොකක්ද ආසාව? මොකක්ද ආසාව? සමස්ත ඉන්දියාවෙම දඹදිවම අටළොස් අක්ෂෞහිණියක් සේනාව මියුල් නුවර වට කරලා තියෙද්දි ජයපානේ බොන ආසාවක් තිබිලා තියෙනවා. කවදාවත් ඒ ආසාව ඉටු කරගන්න හම්බෙලා නැහැ. හරිද? කවදාවත් ඒ ආසාව ඉටු කරගන්න හම්බෙලා නැහැ. හැබැයි දැන් බ්‍රහ්මදත්ත සේනාව ගෙනහලා වට කරපු නිසා එයාගේ කුඩා කාලේ ආසාව ඉටු වෙලා අන්න උඩටට්ටු වෙලා අමාත්‍ය මණ්ඩලයත් එක්ක ජයපානේ බොනවා. දැන් බ්‍රහ්මදත්ත මේක ඇව්වහම දණ්ඩකින් කෝට්ටකින් නවුස්සපු ආශිර්විෂයෙක් විෂ සර්පයෙක් වගේ තරහාරා. හරිද පුතේ දැන් ආයෙත් කියනවා ටෙක්ස් පේපර් එකේ අමාරු වචන වල තේරුම් අහනවනේ. පේපර් එකේ අමාරු වචන වල තේරුම් අහනවා. පේපර් එකේ අවස්ථාව කෙටියෙන් ලියන්න එනවා. ඒවා ඒ දාන්නේ කටපාඩම් කරලා ලියන්න නෙමෙයි. මෙහෙම දැන් ඔයාට සමහර ඒවා මම කියලාම මතකයිනේ. මේ ප්‍රැක්ටිස් එකත් එක්ක මතක හිටිනවා. එතෙන්ද තමයි ගේන්නේ. දැන් රජ්ජුරුවෝ නියෝග කරනවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ගිහිල්ලා තාප්පේ කඩාගෙන පවුර බිඳගෙන ගිහිල්ලා කට්ටියගේ ඔලු ටික කපලා ගෙනහල්ලා ගල් පුරාගෙන උත් කොමඩු බානාසේ මහජනයා ඉස් කපා ගනුව මිනිස්සුන්ගේ ඔලු කපලා ගේන්න ඒ ඔලු අතරේ වේදේහගේ ඔලුවත් ඕනේ කියලා කියනවා. නියෝගය දෙනවා. මිනිස්සු යනවා. හැබැයි අගලට බහින්නවත් බෑ. කලල් මඩ එරෙනවා. අර අන්තර් අට්ටාල ඇතුලේ අට්ටාල වල ඉන්න අය මොකද කරන්නේ? පත් කොහොල් තෝමර හෙන්ඩිවාල දමලා අයින ආයුධ වලින් දමලා අයිනවා ගහනවා. ගෙඩි ගහෙන්න ගුටි කාලා ඇවිල්ලා කියනවා ඉරිදි බලයේ තියෙන කෙනෙක් අහසින් ගිහින් ඇතුල් වුණොත් මිසක් මේ නුවරට යනවා තියා හිතන්නවත් බෑ. බල්ලා බැරිම තැන කේවට්ටකින් අහනවා. කේවට්ට කියනවා අපි වතුර නවත්තලා මියුල් නුවර අල්ලමු. එතකොට ගේට්ටු හරි ළඟ ඉන්න චරපුරුෂයෙක් ඇතුළට යවනවා පණිවිඩය. හරි? ළඟ ඉන්න චරපුරුෂයෙක් ඇතුළට යවනවා පණිවිඩය. එතකොට මොකද වෙන්නේ? වතුර නවත්තපු බව දැනගත්තහම ඖෂධ පඬිතුයෝ රියන් 60ක් දිග උණ බටයක් ගෙනහල්ලා ඒක හරියට දෙකට මැද්දෙන් පළලා සරියේ දෙකක් කොට පලා ඇතුළ පිට ගැට හරවලා සුද්ධ කරලා නැවත සතෙක්ගේ හැමකින් වෙලලා මඩ ගාලා මේකේ ඇඹුල බිජු ඕලු වැටයක් හිටවනවා. මේකේ ඕලු වැටයක් හිටවනවා. එතකොට පහුවදා බලද්දි මේකේ මුදුනේ මලක් පිපෙනවා. රියන් 60ක් දිග නටුව සහිත මල වලල්ලේලා රෝල් කරලා තාප්පෙන් එළියට දානවා. බඩගින්න එන්නේ නැතුව මේ ඇඹුල දණ්ඩ උයාගෙන කාලා මල කණේ ගහගෙන ඉඳහල්ලා. චරපුරුෂයෙක් අහුලනවා ඒක බ්‍රහ්මදත්තට ගිහින් මයින්ද කියනවා බ්‍රහ්මදත්ත 60 රියන් එක 80 රියන් කරලා චරපුරුෂයා මයින්නවා කොහොම තැනකද ඇති උනේ කියලා අහනවා. මියුල් නුවර පොකුණක් තියෙනවා. ඒ පොකුණේ ගොඩ පිපිච්ච මලක් මේ ගැඹුරු තැනක පිපුණ එකක් රියන් 100ක්වත් වෙයි. එළියෙන් ඇතුළට දෙනව ප්‍රශ්නයක් අපි උඹලට වතුර දෙන්නේ නැහැ උඹලට දොර අරින්න වෙනවා. ඇතුළෙන් එළියට රිප්ලයි එකක් දෙනවා අපි ගාව ඇති වෙන්න වතුර තියෙන ගැඹුරු ඉලක් තියෙනවා. අන්න උපාය කෞශල්‍යම ඖෂධය. අපි කිව්වා අපි ਵਿਚාරල් ලියලා තියෙන එක. හරි? එතකොට උපාය කෞශල්‍ය. ඒ උපාය අතාරිනවා. ඊගාවට මොකද වෙන්නේ? කේවට්ට කියනවා ඊට වඩා ප්‍රබල උපායක් තියෙනවා කියලා වීහාල් නවත්තමු කියලා යෝජනා කරනවා. වීහාල් නවත්තලා මියුල් නුවර අල්ලමු කියලා මහෞෂධ පඬිතුයෝ තාප්පේ මඩ ගාලා තාප්පෙට වී ගහනවා. පහුවදා ගොයම් පැලවෙනවා. බ්‍රහ්මදත්ත ඇව්වහම බ්‍රහ්මදත්තට කියනවා අටුකොටු ඔක්කොම වීහාල් වලින් පුරවලා වැඩි වී තාප්පෙ උඩ කොට ගහලා අවුවට වෙලිලා වැස්සට තෙමිලා ගොයම් පැලවෙලා තියෙන්නේ. එහෙනම් ඒ විතරක් නෙමේ මං යම් කිසි කටයුත්තකට මියුල් නුවර ඇතුළට ගියා. වතුරයක් වුණ මට. හරිද? මියුල් නුවර ඇතුළට ගියා. මේ මොනවාද? මියුල් නුවර ඇතුළට ගියා. මම වී ටිකක් අරගෙන මාහැඟි වටින වී ටිකක් කියලා ඉවරලා දැම්මා. මිනිස්සු මට විහිළු කරා බඩගින්නේ වගේ මේකෙන් මිටියක් අරගෙන ගිහින් උයාගෙන කාහන්. කියන්නේ රිප්ලයි එකක් දෙනවා. පිටින් එන මිනිස්සුන්ට
මිටි බැඳලා අරන් යන්න දෙන්න තරම් වීහාල් අපි ගාව තියෙනවා. එහෙනම් වීහාල නවත්තලා තියෙනවද? වැඩක් නැහැ. ඒ උපායත් අතාරිනවා. කේවට්ටය කියනවා දර නවත්තලා මියුළු නුවර අල්ලමු. ඒකත් චර පුරුෂයෙක්ගෙන් දැනගන්නවා. හරි? ඒකත් චර පුරුෂයෙක්ගෙන් දැනගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? චර පුරුෂයාගෙන් දැනගත්තාම තාප්පෙන් ගොයම් අයින් කරලා තාප්පේ උඩ දර කොට ගොඩ ගහනවා. තාප්පේ උඩ දර කොට ගොඩ ගහනවා. තාප්පේ උඩ දර කොට ගොඩ ගහලා තාප්පේ උඩ දර කොට ගොඩ ගහලා දර කොට එළියට තල්ලු කරනවා. ඇහුවාම කියන්නේ මොකද්ද? චර පුරුෂයා කියනවා අටුකොටු ඔක්කොම දර වලින් පුරවලා වැඩි වී තමා තාප්පුඩ කොට ගහලා තියෙන්නේ කියලා. එහෙනම් දර නවත්තල වැඩක් නැහැ. ඒකත් උපායක් නෙමේ අතාරින්න කියලා කියනවා. එතකොට කේවට්ටයත් කියනවා මගේ තවත් බලවත් උපායක් තියෙනවා. උඹේ උපාය වලින් වැඩක් නැහැ. වේද රජුරුව අල්ලන්න බෑ. අපි අපගේ නුවරට යම් කියලා කියනවා. ඔන්න ඔතනින් තමයි පාඩම ඉවර වෙන්නේ. මෙන්න මේ කොටස් තුන A to Z කරලා අපි මෙන්න මේ යුද්ධෝපායදීමෙන් විචාරත් লীලා තියෙන්නේ. මියුල්නුවර මේ හරියට අදාළව තමයි චරපුරුෂ ක්‍රියාකාරීත්වයත් එකක් දාලා තියෙන්නේ. අපි යනවා පුතේ අද පාඩමට පෙරල ගන්න ධර්ම යුද්ධය. අපි පාඩමේ අවසාන කොටස කරන්න හදන්නේ. එන්න ධර්ම යුද්ධයේ කොටසට තමයි අපි ඇවිත් ඉන්නේ. පෙරල ගන්න ටියුට් එක නැති අය ටෙක්ස්ට් බුක් එක පෙරල ගන්න. හරිද? අපිටත් ඒ ඕනේ. අම්මට කියලා තේ එකක් හදලා ගෙන්න ගන්න. හරිද? හරි. එතකොට කතා කරයියන් ඉස්සරහට ධර්ම යුද්ධය. නැවත අඥානෝ මහලු බමුණා කියන්නේ මේ මෝඩ මහලු බමුණා කියනවා. මෝඩ කියන්නත් බෑ. දේවයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරුවෝ 100ක් රජදරුවන් හා ඒසා මහා චතුරංගනී සේනාවන් ගෙනල්ලා වේදේහ රජු අල්ලගන්න බැරුව පෙරදිලා පලා ගියා කියලා අපට මහත් ලැජ්ජ වෙනවා. නුවණැත්තෝ නම් මහෞෂධ පඬිතුයෝ විතරක් නෙමෙයි මමත් මහා නුවණැත්තෙමි. එක්ලෙසකින් ඔහු පරදවාපියම්මයි කීහ. දැන් ඕම් බාණ්ඩ බ්‍රහ්මදත්තගේ ඔලුවට දානවා කේවට්ටයා. අපි ගියොත් එහෙම මිනිස්සු කියයි අච්චර සේනාවක් ගෙනල්ලා වට කරලා මියුල් නුවර අල්ලගන්න බැරුව පැනලා ගියා කියලා. ලැජ්ජාවේ බෑ. මාත් නුවණ තියෙනවා අවස්ථාවක් දෙන්න. එලෙසනම් තමා කිම්ද? ධර්ම යුද්ධේ නම් දෙයක් කරමි කියේ. ධර්ම යුද්ධේ නම් කිම්ද? මහරජ දෙසේනාව සටන් නොකොට මැනව රජදරුවන් දෙදෙනාගේ පණ්ඩිතයෝ දෙදෙන එක තැනකට එද්ද. සේනා දෙක සටන් කරන්නේ පණ්ඩිතයෝ දෙදෙනා එක තැනකට එනවද? ඉන් එක්කෙනෙක් වැන්ද වුණම් එක්කෙනෙක් වැන්දොත් වැන්ද පක්ෂයේ රජහට පරාජය වන්නේය. දෙසේනාව සටන් කරන්නේ පුරෝහිතයෝ දෙන්න එක තැනකට ආවහම එක්කෙනෙක් අනිත් කෙනාට වැන්දොත් වැඳපු පාර්ශවයේ පරාදයි. වැඳුම් ලත්පක්ෂයේ රජහට ජය වන්නේය. ඒ මන්ත්‍රණේ මහෞෂධ පඬිතුයෝ නොදන්නා මහෞෂධයක දන්නේ නැහැ. මම ඊට වැඩිමහල්ෙමි මහෞෂධ පඬිතුයෝ බාලයෝය ආචාර දන්නා නුවණැති පඬිතයන් එයින් ඔහු මා දුටු කල සැක නැතුව වඳනාහ. අනිවාර්යෙන් මහෞෂධ මට වදිනවා. ධර්මයේ කියන වචනේ ඔයාට ධර්මයේ කියපු ගමන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මතක් වෙන්න පුළුවන්. ධර්මයේ කියලා කියන්නේ යහපතනේ. ධර්මයේ යහපත දහම. එතකොට නරකින් දිනන්න හදලා බැරි වුණාම කේවට්ටයා අර හොඳ ගති ගුණ යූස් කරලා දිනන්න හදන්නේ දැන්. හරිද? ධර්ම යුද්ධය යහපතින් දිනන්න හදන්නේ. ධර්ම යුද්ධයේ ෆිල්ම් එකකුත් තියෙන්නේ මේ දවස්වල. බැලුවත් ධර්ම යුද්ධයේ දෙක. මේ දවස්වල හෝල් වල යනවනේ. දැන් ඒ ධර්ම යුද්ධයේ එකේ මේ ගත්තාම ඔය ඒක පළවෙනි එක බලලා තියෙන්න දෙපා ඉස්සෙල්ලා. හරිද? ඒක තියෙන්නේ ඇත්තටම මට මතක හැටියට ජැක්සන් ඇන්තනි පළවෙනි එක රඟපෑවේ. එයා මේ වුණකොට ජීවතුන් අතර නැහැ. එයා ඉතා චූටි තැනකින් ඇවිල්ලා දියුණු වෙච්ච ව්‍යාපාරිකයෙක්නේ. එතකොට ඒ ව්‍යාපාරිකයා දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒක දුවෙක් ඉස්කෝලේ මොකක් හරි කැම්පින් එකකට ගිය වෙලාවක ඇමති කෙනෙක්ගේ පුතෙක් එතන ඉඳලා එයා මේ ගෑන් ළමයා ඇඳුම් මාරු කරන එකක් වීඩියෝ කරනවා. ඊට පස්සේ මේ ගෑන් ළමයාව හම්බෙන්න ඇවිල්ලා එක දවසක් රෑ ගෙදර කබඩා කාමරයට වගේ ඇවිල්ලා මේ ගෑන් ළමයාට තර්ජනය කරනවා මේ වීඩියෝ එක එළියට දානවා කියලා. ඒ ගෑන් ළමයාව අයුතු විදිහට පාවිච්චි කරන්න හදනවා. එතෙන්ට අම්මා ඇවිල්ලා අම්මා වැඳලා ඉල්ලීමක් කරනවා මෙයාගෙන් අපිට කරදර කරන්න එපා යන්න කියලා. එතකොට යන්නේ නැහැ. එතකොට අම්මට කරදර කරන්න හදනකොට අර ගෑන් ළමයා පිටිපස්සේ ඉඳන්
යකඩකින්ද පොල්ලකින්ද මන්ද ගහන පොළු පාරක් හරි යකඩ ඉන්නක පාරක් හරි වැදිලා ඉවර වෙලා අර කොල්ලා ඌව මරන්න නෙමෙයි ගහන්නේ එතන ඌ මැරෙනවා. දැන් මෙතනින් එහාට එතකොට මේ තාත්තට කරන්න දෙයක් නැහැ තාත්තෙක් විදිහට මේ මිනිහ හංගනවා ඊට පස්සේ එතනින් එහාට මූණ දෙන ප්‍රශ්නේ අර ඇමති පවර්ස් තියෙනවා බලය ඒව පාවිච්චි කරලා මේක හොයන හැටි ඔන්න ඕක තමයි යන්නේ ධර්ම යුද්ධය කියලා කියන්නේ යහපත කියන්නේ එහා ධර්මයෙන් යුද්ධ කරන්නේ මේ මිනිස්සු ඉන්නේ මේ ෆැමිලි එකේ ඉන්නේ ධර්ම යුද්ධයක. එයාලා හොඳ මිනිස්සු නරකය නෙමෙයි. තේරෙනවද? හරිද? අලව්ව ෆිල්ම් හෝල් එකේ පළවෙනි එක බලලා තියෙනවා. අද ධර්ම යුද්ධය දෙක බලුවස අද බලපු අයත් ඉන්නවා. හරිද? දා දෙකයි දෙකේ යකඩ පොල්ලක් කිව්වා. හරි. ඒක තමයි කට්ටිය බලලා තියෙනවනේ ඒක තමයි. ඔව් මම බැලුවා. අපි ධර්ම යුද්ධය බැලුවේ කොහෙද? වන් ගෝල් රේස් එක අපි බැලුවේ මේ PVR එකේ. මගේ අදහස ෆිල්ම් එක දෙවෙනි එක දිග වැඩි. ඒක එච්චර දිග වැඩි කර කීය 10 30 අපි බැලුවේ පාන්දර එකමාරට විතර ෆිල්ම් එක ඉවර වෙද්දී නේ. ෆිල්ම දිග වැඩි ඇත්තටම ඒක දෙවෙනි එක මේ එච්චර දිග කරන්නේ නැතුව ඉන්න තිබ්බා කියන එක තමයි අදහස. ඉතින් මේ අර බිමල්ගේ ඇක්ටිං මරු ජැක්සන් ඇන්තනි වලට බිමල් රඟපෑවේ. හරිද? මේ බිමල් හින්දාම ෆිල්ම් එක දුවන්නේ මට හිතන්නේ. ඒක හරි. එතකොට ධර්ම යුද්ධය කියන්නේ යහපත. දැන් යහපතින් දිනන්න හදනවා. දැන් ඒ මන්ත්‍රණේ මහෞෂධ පඬිතුයෝ නොදන්නා මම වැඩිමහලුයි මහෞෂධ පඬිතුයෝ බාලයෝ ආචාර දන්නා නුවණැති පඬිතයන් හින් මාදුටු කල සැකනතු වඳිනවා එවේලෙහි වේදේ රජු සැබවින් පැරද්දානම් වන්නේය එසේ කොටත් වේදේ රජු පරදවා පියා නැගී යම්ම එසේ කල අපට ලැජ්ජා නොවන්නේය ධර්ම යුද්ධේ නම් මේයි කීහ ධර්ම යුද්ධේ මේක එසේ රහස් කතාවත් පෙර පරිද්දෙන් දැනවරදාරා පෙර පරිද්දෙන් දැනවදාරා කියන්නේ ළමයි මොකද්ද පෙර පරිද්ද දැනවදාරා කියන්නේ චරපුරුෂයෙක් ඒකත් යවනවා. හරිද? චරපුරුෂයෙක් ඒකත් යවන තුළට කේවට්ටයාට මිනුත් මම පැරද්දමිනම් මාගේ කුමන පඬිතුකමක් දැයි සිතූසේක බ්‍රහ්මදත්ත රජුරුවොත් ආචාර්ණීය උපායිතා යහපත හෙට උදෑසන ධර්ම යුද්ධය වන්නේය. ඉතින් ධර්ම යුද්ධේ නොවුනම් එයිත් පැරද්දානම් වන්නේ එලියා කුරුබිලියෙන් වේදේ රජහට යවුවා. තමයි. අර පොඩි උන් සෙල්ලම් කරනවා වගේ. ඔන්න ධර්ම යුද්ධේ තියෙනවා. ආවේ නැත්තම් ඔයාලා පරාදයි. එහෙම පණිවිඩයක් යවනවා ඇතුළට රහස් දොරටුවේ. හරිද? ඊට පස්සේ ඒ අසා වේදේහ රජුරෝ බෝධිසත්වයන්ව කැඳවලා ඒ පුවත කියනවා. ඒ අසමින් සකල ජනානන්ද කර. පුතේ මේකේ තේරුම ලියාගමු. ජන ආනන්ද ජනානන්ද වෙන්නේ ජනයාට සතුටක් වූ. ආනන්දය කියන්නේ සතුට. ජනානන්ද කර. සතුටක්. හරි. දිදුනේ මුල ඉඳලා කියන එකේ අදහස මොකද්ද මේ ධර්ම යුද්ධ කෑල්ලද? ඔයාලට විශේෂයෙන් කියනවා ඔයාලා වෙන වැඩවල ඉඳලා හරි අහන් ඉන්න නැතුව ඉඳලා හරි දැන් ලැප් එක ඉස්සරහා ෆෝන් එක ඉස්සරහා ඉඳලා කවුරු හරි මොහක් හරි එකට කතා කරලා කුස්සියට ගිහින් ඇවිල්ලා හරි ඒ වගේ කරලා ඉවරලා සර් ආපහු අර ටික කියන්න පුළුවන්ද වගේ කියන්න එපා ඈ. ඒක අනිත් ළමයිට කරන හෙන්න අසාධාරණයක් ඈ. ඔයා පාඩමේ ඉන්න තේරුම් නැත්නම් ආපහු අහන එක වෙනම කතාවක්. හරි? මම තියෙන්නේ යට chat එකට. මම දැන් තමා ගෙදර ආවේ. අදාළ නෑ. හරිද? එතකොට ඔයාට පුළුවන් රෙකෝඩින් එක බලන්න. මම බැලුවා මේ මෙච්චර හිමීට කියන් ඇවිල්ලත් ඇයි මේ තේරුන්නේ නැත්තේ කියලා ඉවරලා. එහෙම අර දැන් ඔයා හිතන්න ඔයා හරි එහෙම කරන්න එපා. පැයක් පරක් වෙලා ලොග් වෙලා ඉවර වෙලා මුලින් ඉඳන් කියපු ටික ආපහු කියන්න කිව්වහම ඒක ඒකට අර වෙන ආත්මාර්ථකාමී වැඩක්. හරිද? අපි මේ ළමයි 1000ක් විතර ඉගෙන ගන්නවා. මේ එතකොට ඒ ඔක්කොගෙම අයගේ අපි වැඩේ පස්තක දීලා ඔයා වෙනුවෙන් කරන්න වෙනවනේ. හරි එන්න එහෙම කරන්න එපා. ඔයාට වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ රෙකෝඩින් එකේ පළවෙනි පැය බලන්න. එතකොට හරි ඔයාට මුල ටික අහුවෙනවා. හරි? අපි යනවා ඉස්සරහට. ඒ අසමින් සකල ජනානන්ද කර වූ තරහ වෙන්න එපා දිදුනි. ජනානන්ද කර කිව්වේ ජනයාට සතුටක් වූ තිලෝගුරු බුදුහාමුදුරුවෝ යහපත දේවයන් වහන්සේයි කියා බස්නාහිර වාසලින් පිටත ධර්ම යුද්ධ මණ්ඩලයේ සරසූසේක. දැන්
මියුළු නුවර තියෙනවා මෙහෙම. මේ නැගෙනහිර නම් මේ බටහිර කියලා හිතුවොත් හරිද? මේ මියුළු නුවර. එතකොට මියුළු නුවර sorry අපි දන්නවනේ මේකේ දියාගලකුත් තියෙනවා කියලා. මේ මියුළු නුවර. එතකොට මේ මියුළු නුවර ඔයා දන්නවා මම මේ දැන් නැදා ඉන්න බෑ. ඇත්තු හරිද? අස්සයෝ කෝල් එකක් නෝ බලන්න මේ තරණ. උවමනා වහන්න මොකද්ද කියලා. ඇත්තු අස්සයෝ ප්‍රිය පාබලයෝ මං අදින්න යන්නේ නැහැ. දල අදහසක් ගන්න කිව්වේ. එතකොට මේ නැගෙනහිර පැත්ත මේ බටහිර පැත්ත මේ හතර පැත්තෙම ළමයි ගේට්ටු හතරක් තියෙනවා. හතර පැත්තෙම ගේට්ටු හතරක් තියෙනවා. බටහිර ගේට්ටුවෙන් එළිය තැනක ධර්ම යුද්ධ මණ්ඩලය ලෑස්ති කරනවා ධර්ම යුද්ධයට. මෙයාලව එළියට ගන්න හදන්නේ බලකොටුවෙන් එළියට. හරිද? දැන් බටහිර පැත්ත කියන්නේ අර අරේ නැගෙනහිර. දැන් බටහිර පැත්ත තමයි ඔන්න ධර්ම යුද්ධ මණ්ඩලය ලෑස්ති කරන්නේ. එතකොට එතකොදුවත් ඒ රජ්ජුරුවන් කරේ සිටි චරපුරුෂෝ 100ක් දෙන කවුරු දනිද්ද කිම්දයි බෝධිසත්වයන් වහන්සේට ආරක්ෂාව පිණිස කේවට්ටයා පිරිවරා සිට ගත්ත. තේරුණාද? ළමයි මේ 100ක් රජවරු 100 ගාව මහෞෂධගේ චරපුරුෂයෝ 100ක් ඉන්නවනේ. මහෞෂධගේ චරපුරුෂයෝ 100ක් ඉන්නවා. ඒ චරපුරු දැන් ඔයා හිතන්න මේ මැද්දේ බ්‍රහ්මදත්තයි කේවට්ටයි සොරි කවුද මේ කියන්න මාව පේන්න ඕනේ මහෞෂධයි කේවට්ටයි දෙන්න ඉන්නවනම් මෙතන මේ දෙන්නගේ වටේට ඉස්සරහම ඉන්නවා චර 100ක් රාජපුරුෂයෝ 100ක් ඉස්සරහම ඉන්නවා. ඒ ඉස්සරහම ඉන්න 100 තමයි අර මහෞෂධගේ චරපුරුෂයෝ 100. කේවට්ට හිතන් ඉන්නේ එයාලා බ්‍රහ්මදත්තගේ රාජපුරුෂෝ කියලා. හැබැයි එයාලා ඇත්තටම ඇතුලෙන් සේවය කරන්නේ මහෞෂධට. බැරි වෙලා හරි කේවට්ට කිව්වොත් එහෙම අල්ලපියව මහෞෂධ කියලා. අල්ලන්නේ මහෞෂධව නෙමෙයි කේවට්ටව. එහෙනම් මාස්ටර් ප්ලෑන් එකක් මේක තේරෙනවද? දැන් යන් අපි ඉස්සරහට කේවට්ටයා පිරිවරා සිටගත්ත. බ්‍රහ්මදත්ත හා 100ක් රජදරුවෝ ධර්ම යුද්ධ මණ්ඩලයට ගියාහු පුර දියවක යහපත් දවස් හඳ බලන්නට එක්සිත්ව එක දිසාව බලන්න උන් පරිද්දෙන් පැදුම් දිග බලා සිටිය. පුතේ මෙන්න පැදුම් දිග කියන්නේ නැගෙනහිර පැත්ත. දැන් නැගෙනහිර පැත්ත බලාගෙන ඉන්නවා. එසේම නිවටෝ කේවට්ටයා නැගෙනහිර දිසාව බල කල්ලේනු කියා සිටියේය. ඔයා මෙන්න මේ කෑල්ල හයිලයිට් කරන්න. පැත්තකින් පොඩි නෝට් එකක් චූටි එකක් දාගන්න. මොකද්ද? අනුප්‍රාසාත්මක බස්වහර භාවිතය. උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයට භාෂාව ගැන ඇහුවොත් එහෙම මේ බලා කියා කල්ලේනු එකම වචනයක් ළඟ ළඟ නැවත නැවත පාවිච්චි කරනවට කියන්නේ අනුප්‍රාසය කියලා. අප්සරා ජනානන්දකර කියලා කිව්වේ ජන කිව්වේ ජනතා ආනන්දයේ සතුට ජනයාට සතුටක් කියන එක ජනානන්දකර කිව්වේ. මේකට කිව්වේ අනුප්‍රාසාත්මක බස්වහර. අනුප්‍රාසාත්මක බස්වහර. thank you තරණ. හරි. ඇයි තරණ පව්?
එතකොට චරපුරුෂ ක්‍රියාවර්ත චරපුරුෂගේ මිලුණු ආක්‍රමණය බ්‍රාහ්මණ කියන බොරු උපුටා දැක්වීම විදිහට ගන්න බැද පුළුවන් පුළුවන් ඒව ගන්න පුළුවන් ඒවත් හරි චරපුරුෂ ක්‍රියාකාරීත්වයට ධර්මෙ නිදි ළමයි ෆස්ට් ටර්ම් එකට පාඩම් කීයක් තියෙනවද සතර කන්මන්ත්‍රණයේ ගුත්තිලේ තියෙන්නේ ඒ පාඩම් දෙක තියෙන්නේ පුතේ ඔය දැන් ඔය ළමයි සාමාන්‍යයෙන් ඇත්තටම ලබන මාසේ ඒ කියන්නේ මාර්තු 20 ගණන් විතර නම් ටිකක් හරි මේ අවුරුද්දට කලින් කමක් නැහැ මේ සාමාන්‍යයෙන් ඉස්සර ගත්තොත් එහෙම ටර්ම් ටෙස්ට් ඒ කියන්නේ ටර්ම් එකක් කියන්නේ මාස 3ක් මාස 3ක්වත් ඕනේ ටර්ම් එකක් උගන්වන්නනේ එහෙම නැතුව කලින් එක්සෑම් තියෙන එක සාධාරණ නෑ ඊට පස්සේ අනිත් පැත්තෙන් මම අහන්නේ ඔය ටර්ම් ටෙස්ට් තියෙන ඉස්කෝලවල මෙහෙම පාඩම උගන්වලා තියෙනවද ඉතින් ඉස්කෝලේ මෙහෙම උගන්වනවා නම් ඔයාලා කවුරුත් පන්ති එන්න ඕනේ නෑ බොරුවට සල්ලි නාස්ති කරා දැන් මට ඒ ඉස්කෝලේ යන කඩාගෙන මිදගෙන යාම මට යන්න බෑ හරිද මේක අපි දාන්න කිව්වේ අනුප්‍රාසාත්මක බස්වහර කියලා මං සැලසුමක් ඇතුව කරන වැඩේ කම්ප්ලීට් ඉවර කරගෙන එහෙම ඉස්සරහට යන්නේ ඔව් මට ඒක මතක් කරපු එක හොඳයි කවුද නම් පේන්නේ මට දැම්ම තියා ගුත්තිලේ කවි ටික හිමිහිට පාඩම් කරන්න ගන්න එතකොට ලේසි හරිද ගුත්තිලේ කවි ටික පාඩම් කරන්න ගන්න ඒක ඔයාලට විභාගෙදි ගොඩක් උදව් වෙයි ඒ ගැන කල්පනාවෙන් කවි ටික හිමිහිට පාඩම් කරා යන්න එතකොට ලේසි අපි යනවා ඉස්සරහට තමන් පාපයුම් ලෝ මුදුන් කළ තිලෝගුරු කියන්නේ බුදුහාමුදුරුවෝ මනුස්සයන් විතරක් නෙමේ දෙවියන්ට මේ තුන් ලෝකයට ගුරු කියලානේ කියන්නේ හරිද එතකොට තමන් පාපයුම් ලෝ මුදුන් කළ තිලෝගුරු බෝසත්යන් වහන්සේ දවස් උදෑසන 12 කලයක් සුවඳ පැනින් ඉස්සෝදා 12 කියන්නේ 16ක් සුවඳ වතුර කල 16කින් ඔළුව හොදන් නාලා අගනා කසී සලුවක් ඇඳගෙන සර්වාභරණයෙන් විභූෂිත බබලමින් හරි බබලමින් නොයෙක් රසයෙන් අග්‍ර වූ අමරාදේවි විසින් පිළියෙල කරපු භෝජන අනුභව කරලා මහත් වූ පෙරහැරින් වාසල් දොරකඩට ගොස් ආනියාව කියා යවා මපුතුණු වහායත්වයි රජ්ජුරුවන් විසින් කී කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත් පස්ව සිට කෙමෙක්ද පුත මහෞෂධ මණ්ඩිතෙනි රජ්ජුරුවන් කී කල්හි ධර්ම යුද්ධයට එමී වදාළසේක පුත මා විසින් කුමක් කළ මනාදයි කීහ දේවයන් වහන්සේ කේවට්ටයා මණිකකින් වංචා කරනු කැමැත්තෙමි එබැවින් අෂ්ටවංග මාණික් රත්න ලදමනවයි වදාළසේක පුතේයිත් මට කියාද ගන්නේ අරගන්වයි කී කල්හි ඒ කියන්නේ මහෞෂධ පඬිතුයෝ උදේම සුවඳ වතුර කල 16ක් නාලා හරිද සුවඳ වතුර කල 16ක් නාලා වටින ඇඳුමක් ඇඳගෙන අමරදේවි ලෑස්ති කරලා දුන්න ආහාර අනුභව කරලා එයා වාසල් දොර ගාවට ගියා කිව්වහම එකපාරට අපේ ඔළුවට යන්නේ මේ ගේට් එක නෑ මෙතන නෙමෙයි මේ මියුල් නුවර ඇතුලේ කොහේ හරි තැනක කියන්නේ වේදේහ රජුරුවන්ගේ රජමාලිගාව තියෙනවනේ ඒ රජමාලිගාවේ ගේට් එක ළඟට ගිහිල්ලා පණිවිඩයක් යවනවා මහෞෂධ ඇවිත් ඉන්නවා කියලා කියන්නේ එන්න කිව්වහම ගිහිල්ලා පුත කිම්ද ඇයි පුතේ කියලා ඇහුවාම මං ධර්ම යුද්ධයට යන්න හදන්නේ කේවට්ටයව මණිකකින් පරාද කරන්න හිතන් ඉන්නේ ඒකත් මට කියන මට අෂ්ටවංග මණික ඕනේ වේදේහ රජුරුව ගාව තියෙන අෂ්ටවංග මණිකක් අට තැනකින් නැමිච්ච මණිකක් හරි එතකොට මට මණික ඕනේ කිව්වහම කියනවා හරිද දැන් ඇත්තටම කියන ඔයාලා වගේ තමයි ඉතින් අපි හැමෝම ක්‍රිකට් බලනවා ක්‍රිකට් වලට ආසයි මම ළමයි වෙන ගමනුත් අහන් ආව වාහනේ ප්‍රෝග්‍රෑම් එකක් හරිද හෂාන් තිලකරත්න ලංකාවේ 96 ක්‍රිකට් ටීම් එකේ හිටපු එක්කෙනෙක් එයා කියනවා මේ දැන් මේ ගිය දේ ගියා වගේනේ මේකේ ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑනේ හරිද එහෙම තියන්නේ හරි ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑනේ මේ එයා කියනවා දැන් මට මතක නෑ වර්ල්ඩ් කප් එක ඊගා වර්ල්ඩ් කප් එක මේ කොහෙද තියෙන්නේ එතකොට දැන් ඉඳන් ඒකට සැලසුම් හදන්න ඕනි කියලා උදාහරණයක් මම හිතන්නේ සවුත් ඇෆ්‍රිකා දිනයි කියලා ඔය අහපේකට උත්තරයක් ඈ සවුත් ඇෆ්‍රිකා කප් එක ගනි කියලා තමයි හිතන්නේ දැන් එතකොට කියනවා සීතල රටක නම් සෙල්ලම් කරන්නේ ඒ කන්ඩිෂන්
හරිද? දැම්ම 30කට සැලසුම් හදලා සෙල්ලම් කරන්න ඕන කියලා. එතකොට ඒකට කියන්නේ ළමයි දුරදක්නා නුවණ. හරිද? ඒ කියන්නේ දුරදක්නා නුවණ. හරි? නිව්සීලන්ත ඕස්ට්‍රේලියාව වගේ මං හිතන්නේ ඊගාව ඒක තියෙන්නේ. ලංකාව මේ මොහොතේ අපි කියන්නේ කිසිම සැලසුමක් තිබුණා නෑ ලංකාවේ ටීම් එකට. ඒ අර වටේ ඉන්නවා මං හිතන්නේ ඔයා දන්නවා ජයසූරියට එහෙම කෝච් ලක්ෂ 50ක් මාසෙක පඩිය. ඒ වගේ පඩියක් තියෙනවා. ඒකට යාළගෙන් වෙන්න ඕනේ කෑල්ල වෙලා නෑ. හරිද? එතකොට මේ කියන්න හදන්නේ ඕනෙම දෙයක් දැන් අපි ඉස්සෙල්ලා එහෙක් කිව්වම ප්‍රැක්ටිස් එක ගැන වචනයක් කිව්වනේ බූස්ලී කියමනක් එක්ක. දෙක දුරදක්නා නුවණ ළමයි. දැන් ඔයාට එක්සෑම් එක තියෙනවා අපි දන්නවා ඩේට් එක මේ අවුරුද්ද නෙමේ ලබන අවුරුද්ද දෙසැම්බර් එක්සෑම්. අපිට මම සැලසුම් ටික හදා ගන්න ඕනේ. හරිද? මේ සැලසුම් ටික හදා ගන්න ඕනේ. නොවැම්බර් වෙද්දිවත් මම හැමතිස්සෙම මාසයකට කලින් සිලබස් ඉවර කරනවා. ඔක්තෝබර් වෙද්දි මම මේ ඔක්කොම මුළු සිලබස් එකම උගන්වලා ඉවර කරන්න ඕනේ. නොවැම්බර් අන්තිම සමරියක් විදිහට නැවත පාඩම් ටික ඔක්කොම මතක් කරන සෙමිනාර් සීරීස් එකක් කරන්න. මං ඒකට සැලසුමක් හදන් මං වැඩ ටික කරයි යන්න ඕනේ. ප්ලෑන් එක තියෙන්නේ මගේ ඔළුවේ. හරිද? දැන් මහ ඖෂධ කේවට්ට හම්බෙන්න යන්න හදන් එළියට. යන්න කලින් ඔළුවේ ප්ලෑන් එකක් තියාගෙන යන්නේ මහ ඖෂධ. බලන්න ඔක්කොටම කලින් මහ ඖෂධ කියනවා කාටද රජුරවන්ට කියනවා දේවයන් වහන්සේ කෝ දේවයන් වහන්සේ කේවට්ටයා මණිකකින් වංචා කරන බැවින් අෂ්ටවංක මාණික රත්නේ ලද මැනවයි වදාළසේක. කියන්නේ යන්න කලින් ප්ලෑන් කරලා යන්නේ මං අතෙන්ට යන්නේ මේක කරන්න කියලා. තේරුණාද? දාන්න පැත්තකින් මහ ඖෂධගේ දුරදක්නා නුවණ. කලින් ප්ලෑන් කරනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්. විචාරකට ආවොත් උද්ෘතයක් දුරදක්නා නුවණ. ශාන් අන්තිමට වෙන එක පාඩම ඉවරලා කියන්නම්. දුරදක්නා නුවණ. හරිද? මේ අහලා තිබ්බා මොකද්ද මේ තුවක්කුවක් තියන් ඉන්නේ කියලා. මේ ධර්මයේ සමහරලාට මට උගන්වන්න දෙන්නේ නැහැ කරදර කරනවා ඕනවට වැඩිය. ඒ වෙලාව මේ වතර විදින තුවක්කුවා මේක අතට ගත්තාම එයා අයින් වෙනවා. මේ සමහරට වැඩක් කරගන්න දෙන්නෙම නෑ ළමයි කරදර කරනවා යා මට. එයාව බය කරන්න තමයි තියන් ඉන්නේ. හරිද? යන් ඉස්සරහට මේ සත්තු වගේක් එනවනේ. කොහෙන්ද නැහැ එන්න තැනක් නැහැ. ඇත්තටම එන්න තැනක් නැහැ. දොරෙන් නොක්කරි බලන්න. දැන් පුතේයිත් මට කියාද ගන්න අරගන්නවයි කී කල්ලි ශක්‍රයන් පළමුව තමන් වහන්සේට දුන් මාණික්‍ය රත්නයේ ශ්‍රී හස්තයෙන් ගෙන. කියන ওই ජාතක කතාවක වෙන ජාතකයක තියෙනවා බෝධිසත්වයන් තමයි ශක්‍රයව මණික දෙන්නේ කියලා. හරි? රජුවන්ද මාලිගෙන් බටසේක තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස හා සිවුරංග සෙනඟ පිරිවරා 90000ක් වටන හැලි අසුන් යොදන ලද. හැලි අසුන් කියන්නේ සුදු අශ්වයෝ. හැලි අසුන් සුදු අශ්වයෝ යොදපු සර්වාලංකාර සියලු අලංකාර වලින් සරසූ රථයකට පැන්නගී දහවල් මේ නිමවන වෙලාවට වාසල සමීපයට පැමිණිසේක. දැන් තමන්ගේ යෝධයෝයි 90000ක් අශ්වය යොදපු සුදු අශ්වය යොදපු කරත් එකට නැගලා. හරිද? එනව කට්ටිය. එතකොට කියන්නේ දැන් වාසල කියලා කියන්නේ මෙන්න මේ ගේට් එක ළඟට දැන් ඇවිත් ඉන්නේ මහ ඖෂධ ඇතුළු සේනාව. හරිද? මහ ඖෂධ ඇතුළු සේනාව. එතකොට කේවට්ට යෝධ
මහෞෂධ පඬිතුයෝ දැන් නැති මහ බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසෝසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකෙත් බලන්න පිටිපස්සේ ওই විචාර හතරක් පහක් දාලා තිබ්බා. එතනත් තිබ්බා මොකක් හරි භාෂාව ගැන විචාර ප්‍රශ්නයක්. මෙන්න උද්ෘතයක් නැවතත් භාෂාවට, භාෂා භාවිතයට, භාෂා ලක්ෂණයක් විදිහට පුතේ මේකෙත් තියෙනවා දැන් නැති අනුප්‍රාසය. ඔසවා අනුප්‍රාසය. කොක්කරක්සේ උපමා භාෂා භාවිතයට ගන්න පුළුවන් උද්ෘතයක් විදිහට බස්වහරේ සාර්ථකත්වයට. කේවට්ටයා බෙල්ල දික් කර බලන් ඉන්නවා තාමත් නැහැනේ කියා බලන් ඉන්නවා. හරි? කොක්කරක්සේ දික්කෝ කර ඇති වූහ. එතන මාකර තිබ්බොත් හරි හිර අංගර බොක්ස් එක මේක යට තියෙන බොක්ස් එක තියෙනවා. හරි. මහා බෝධිසත්වයන්ගේ දිගන්තරෙහි පතල වූ තේජස් පරිද්දෙන් හරි පහරන්නා වූ හිරුරසින් දාවැගිරෙන්නා වූ කෙනෙක්. බෝධිසත්වයන්ගේ දිගන්තරයේ පතල වූ තේජස් පරිහාරේ ඉර පායනවා වගේ නිකන්. හරි? මහා බෝසතාණන් වහන්සේ දොද වැඩියා වූ සාගරයේ පරිද්දෙන් පොළොව මැඩපියන්නාසේ අර මුහුද ගොඩ ගලනකොට ඔද වැඩියා වූ සාගරයේ මුහුදු වතුර ගොඩබිමට එනවා වගේ වීතිය පුරාගෙන යන ඇත්තස්සාදී වූ පරිවාරයෙන් යුක්තව අසම්බීතව කියන්නේ බය නැතුව පාඩමෙමින්ද අසම්බීතව බිය නැතුව ගේට්ටුව ඇරලා නුවරින් නික්මිලා රථයෙන් බැහැලා කෙසරු සලා විදහා කිලිපලන්නා වූ සිංහරාජයේ කුසේ. ඒ කියන්නේ කේසර සිංහයෙක් අර සිංහයාගේ පිටිපස්සේ තියෙනවා කොණ්ඩෙන් පිටිපස්සේ අර බූල් තියෙනවා මවිල් බූල් තියෙනවා. එයා අර ඔළුව ගහද්දී කේසර හෙලවෙනවනේ. නිකන් ජාතක කතා කරුවා කේවට්ටව දාන්න පුළුවන් පල්ලෙහාටමනේ. ගිරවක් කටටත් බෙටි ගහලා යන්නේ. හැබැයි ජාතක කතා කරුවා මහෞෂධගේ පර්සනැලිටිය හදනවා ළමයි විශාල විදිහට. බලන්න කියනවා බය නැතුව ගේට් එක ඇරලා නුවරින් නික්මිලා රථයෙන් බැහැලා කේසර සිංහෙක් වගේ ඔළුව හොලෝලා විජුම්බණය කරමින් විජුම්බණේ බබලමින් ධර්ම යුද්ධ මණ්ඩලයට වැඩිසේක. අපි ඒකත් ගන්නවා නැවතත් උද්ෘතයක් විදිහට. හරි? සජීවී අවස්ථා නිරූපණය වගේ. එහෙනම් මැවිලා පේන ලයිව් පේන අවස්ථාවක්. මැවිලා පේනවට කියන්නේ අවස්ථාව නිරූපණය පෙන්නනවා. නිරූපණය අවස්ථාවක් පාඨකයාගේ ඇස් ඉස්සරහා මැවිලා පේන්න ලියනවට කියනවා සජීවී අවස්ථා නිරූපණය. ඕකත් එන්න පුළුවන් විචාර ප්‍රශ්නයක්. මහෞෂධ මේ මහා සේනාවත් එක්ක මියුල්නුවරින් එළියට එන විදිහ, ඇවිල්ලා වාහනෙන් බහින විදිහ මැවිලා පේන විදිහට ලියලා තියෙනවා. හරි? ධර්ම යුද්ධ මණ්ඩලයට වැඩිසේක. 100ක් රයදරුවේ මහතාණන් වහන්සේගේ රූප ඓශ්චර්ය දැක රූප ඓශ්චර්ය රූපේ පුදුම සහගත බව රූපේ පුදුම සහ ඓශ්චර්ය පුදුමේ රූපේ පුදුම සහගත බව දැකලා නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන කෙනෙකුන් නැති හරි සිරිවර්ධන සිටුතුමාගේ පුතා මහෞෂධ පඬිතුෝ නම් මොහු යයි සමාදීන් නොල්වරසන් හඬ සිය ගණන් පැවැත්වූහ. පඬිතයන් වහන්සේද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයෙන් නික්මුණු සක්දෙව් රජු පරිද්දේ හරියට මහෞෂධ පඬිතුෝ ශක්‍රයා වගේ ශක්‍ර දෙවියන්ට උපමා කරනවා. උපමා විෂයාතික්‍රාන්ත. ඒ කියන්නේ ගණ්ඩ තියෙන ලොකුම උපමාව වගේනේ ශක්‍රයට සමාන කරන එක දෙවියෝ පිරිවරාගෙන ශක්‍රය එනවා වගේ කියලා මහෞෂධෝ සමාන කරලා ආය කියනවා උපමා විෂය අතික්‍රාන්ත වූ උපමා විෂය අතික්‍රාන්ත. අතික්‍රාන්ත කියන්නේ ඉක්මවනවා. අතික්‍රමණය කරනවා කියන්නේ ඉක්මවනවා. වචනේ ඉගෙන ගන්න. හරි. අපි ළමයිව හදන්න ඕනේ අපිත් එක්ක යන්න නෙමෙයි අපිව අතික්‍රමණය කරන්න. කවදාද ඔයා මට වඩා දැනුම තියෙන කෙනෙක් මට වඩා මාව පහු කරලා යන්න පුළුවන්. අර කැලණි කැම්පස් එකේ ජිම් එකේ කැන්ටින් එකේ ගහලා තියෙන පොල් ගෙඩි අකුරෙන් පාටයක්. අප මිනිසුන් තනිය යුත්තේ
අප සමග යාමට නොව අප පසු කර යාමටය. ඒ කියන්නේ ඇත්ත ගුරුවරයෙකුට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ශිෂ්‍යයෝ තමන්ව පහු කරලා යනවා දරා ගන්න. ගුත්තිලටයි පොඩි කසාවක් තියෙනවා. ගුත්තිලට මූසිල දරා ගන්න බැරි වුණ සිද්ධියක්. අපි ඒකේ පාඩමෙන් සාකච්ඡා කරමු. හරි? අතික්‍රමණය ඉක්මවීම. උපමා විෂය ඉක්ම වූ කියලා තේරුම ලියන්න. උපමා විෂය ඉක්ම වූ. සී සෞභාග්‍යයෙන් සියලු සැප සම්පත් වලින් යුක්තව ඒ අෂ්ටවංක මාණික්‍ය රත්නය අතින්ගෙන ඒ අෂ්ටවංක මණික අතින් අරන් කේවට්ටයා ඉදිරියට ලංව වැඩිසේක. කේවට්ටයාගේ ඉදිරියට එනවා. කේවට්ටගේ ඉදිරියට එනවා. ලංව වැඩිසේක. හරි? ඔන්න දැන් මහ ඖෂධ මේ මෙතනත් ඕනනම් සජීවී අවස්ථාන රූපෙට ගන්න පුළුවන් ශක්‍රය වගේ එනවා. කේවට්ට බමුණා මහ බෝසත්න් වහන්සේ දැකලා ඔබගේ තේජසින් සිටිපල සිටින්නට අපෝසත්ව පෙරගමන් කරලා මහ ඖෂධ පඬිතේනි අපි දෙන්නම පඬිතවරු තොප නිසා වුත් මෙතෙක් කල මෙතන වසන අපට තෙපි අමුතු පඳුරක් පමණක්වත් එව්වේ නැහැ. කුමන් නිසාද මෙසේ සාදරයක් නොකළේ? සාදරයක් කියන්නේ සංග්‍රහයක්. ඇයි කිසිම සංග්‍රහයක් කළේ නැත්තේ කියලා අහනවා. සාදරයක් සංග්‍රහයක්. අමුතු පඳුරක් කියන්නේ විශේෂ තෑග්ගක් වගේ එකක්. මෙච්චර කල් අපි ඇවිල්ලා මෙතන බලන් හිටියා. ඇයි අපිට තෑග්ගක්වත් එව්වේ නැත්තේ? වගේ ප්‍රශ්නයක් අහනවා කේවට්ටයා. හරිද? එසේ කී කල කේවට්ටයාට බෝසතාණන් වහන්සේ කියනවා පඬිතේනි තොපට සුදුසු පඳුරක් හෙව්වා. අද මේ මිනිරුවන හම්බුණා. මේ මණික අද හම්බුනේ හැරගනුව ගන්න. මෙබඳු මිනිරුවනක් මේ මුත් මේ කැරෙන්න නැහැ. කේවට්ටයෝ පඬිතයන් වහන්සේ අත දිලිසෙන මණික දැකලා මේ පඬිතයෝ මට මිනිරුවනක් ගෙනාවන්හයි සිතා. එසේ වීනම් දෙවයි අත දික් කළහ. බෝසතාණන් වහන්සේද හෙද ගනුවයි අත දික් කොට. ඒක ගන්න කියලා අත දික් කරලා අත ඇඟිලි අග මණිකලාලූසේක. හරි? බමුණානෝ බර වූ මිනිරුවන ඇඟිලි අගින් අදවාගත නොහුනුවහ මණික පෙරලීගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේය. හරි? තරණ මට සපෝට් එකක් ඕනවා. චුට්ටක් එන්න වෙනවා ඉස්සරහට. ඉස්සරහට එන්න වෙනවා. අනේ කියන්න එපා. ඉක්මනට එන්න. බෑනේ එන්න. අපිට බර එකක් මොකක් කරන්නේ නැද්ද? නිකන් අතට ගන්න පුළුවන් එකක්. එන්න විකාර කරන්නේ නැතුව. එන්න. එන්නම බර එකක් මේක කරලා ගන්න කෝප්පේ හරි දැනට. මේක ඔයාගාව තිබ්බේ මම හෙව්වා. බරව මිනිරුවන කමන්න මේක ගම්මුද? හරි. එන්නකෝ. එන්න මෙහෙට. දැන් මෙතන තරණ ඉන්නවා. හරිද? තරණ දැන් මට කැමරාවට පේන්නේ නැහැ. කැමරාව චුට්ටක් අපිට. මෙයා අත දැන් මෙයා මෙහෙම මට ළමයි අත දික් කළොත් එහෙම මේ අතේ ඇන්ගල් එක තියෙන්නේ පුතේ මෙහෙටනේ. මේ අතේ ඇන්ගල් එක තියෙන්නේ මෙහෙට. එතකොට මම මෙයාට මොනා හරි දුන්නාම මමනේ තීරණය කරන්නේ මේක මෙයා අල්ල ගන්නකම් ඉන්නවද බර වැඩි එකක් ඇඟිලි අග තිබ්බොත් මේක මේ වැටෙන්නේ මගේ කකුල් දෙක මුලට. තේරෙනවද? මෙයාට දුන්න ගමන් මෙහෙම මේව කරොත් එහෙම හරිද? මේක වැටෙනවා. වැටෙන්නේ මගේ කකුල් දෙක මුලට වැටෙන්නේ. එතකොට එයා ඒක අහුලන්න පහත් වෙනවා. කේවට්ටයා. මණික අහුලන්න පහත් වුනහම කේවට්ටේ ගොළුෙන් අල්ලගෙන බිම ඔබාගෙන මහ ඖෂධ කෑ ගහනවා. ආචාර්ණී මානවඳුව මම ඔයාගේ මුණුබුරෙක් තරමට පොඩි මට වඳින්න එපා කියලා කෑ ගහනවා. හරිද? එතකොට මොකද්ද? එතකොට මේ ඔට්ටුව මොකද්ද? වඳින කෙනා පරාදයි. අර එළියේ බලන් ඉන්න මිනිස්සු ඔක්කොටම පේන්නේ පොලිස් ස්ක්‍රීන් තියන්න. හරි? බලන් ඉන්න ඔක්කොටම පේන්නේ
කේවට්ටය මහ උසට වැන්දා වගේ. බලන්න අත ඇඟිලි අග මැණිකෙලාලූසේක බමුණානෝ බර වූ මිනිරුවන ඇඟිලි අග රඳවාගත නුහුණුව නොහැකි වුණා. මැණික පෙරලීගෙන ගොස් බෝසත්න් වහන්සේගේ පාමුල වැටුණා. බමුණානෝ ලෝභයෙන් මැණික ගනිමි බෝධිසත්වයන් වහන්සේගේ ශීපාද මූලයට කකුල් දෙක මුලට නැඹුරු වෙනවා. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැනැත්තු කර ඔසවාගත නොදී එක් අතකින් පිටි කරයි එක් අතකින් පිටි මුලයි තරය අල්ලගෙන පිටි කරයි පිටි මුලයි මෙතන එක තැන අනික මේ පිට මුල මේ තැන් දෙක ඔහොම අතින් ඔබාගෙන කෑ ගහනවා කියනවා. මොකද්ද කියන්නේ? කියනවා නැගී සිටුව ආචාර්ණී නැගී සිටුව මම බාලෙමි තොපගේ මුණුබුරු තරමට ඇත්තේ මා නොවඳුවේ කියා හරි එතෙන්ටම ගම්මු. මුකේ හා සමග නලල පෙරලා කොරසැඳි බිම උලා රත්වද මලක් සේ දක්වා ගන්න. හරි ඔන්න ඔය කෑල්ල කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනවා. හරි ඕක ගන්න පුළුවන් උද්ෘත මොනවද? එකක් අර වතුර නවත්තපු වී නවත්තපු දර නවත්තපු එක වගේම මේක ගන්නත් පුළුවන් උපාය කෞශල්‍යයට. උපාය කෞශල්‍යයට මේකත් හරි උත්තරයක්. මේ කොයි හරි පැත්තකින් දාගන්න මේ අදාළ ඒවා උපාය කෞශල්‍යයට ගන්න පුළුවන් එකක්. හරි උපාය කෞශල්‍යයට ගන්න පුළුවන්. ආචාරීනී දෙපාරක් තියෙනවා කියා තියෙනවා පෙරලා තියෙන අනුප්‍රාසාත්මක භාෂාවට ගන්නත් පුළුවන්. කොරසැඳි රත්වද මලක්සේ උපමාවක් තියෙනවා ඕන්න. අනුප්‍රාසාත්මක බස්වහරට පුළුවන්. ඒ වගේම ළමයි මගෙන ලයිව් නේ මැවිලා පේනවා. සජීවී අවස්ථාන රූපණයට ගන්නත් පුළුවන්. මෙන්න මේවා වෙන වාසි උද්ෘත. ඇයි විචාර ගොඩකට මේකෙන් ලියන්න පුළුවන්. උපාය කෞශල්‍යෙන් ලියන්නත් පුළුවන්. අවස්ථාන රූපණයෙන් ලියන්නත් පුළුවන්. ඇයි කේවට්ටයා උපහාසයට ලක් කිරීම? කේවට්ටය ගැන hina යනවනේ. කේවට්ට හාස්‍යයට ලක් කිරීමට ගන්නත් පුළුවන්. කේවට්ට හාස්‍යයට ලක් කිරීමට ගන්නත් පුළුවන්. කියපු අය කියන්නම් උපාය කෞශල්‍ය බස්වහර අනුප්‍රාසාත්මක බස්වහර අවස්ථාන රූපණය කේවට්ට හාස්‍යයට ලක් කිරීම මේ ඕන විචාරකට මේක ගන්න පුළුවන් උද්ෘතයක් විදිහට. පස්සාවකා නුවණ නැත්තව තෝ මාතින් වැඳුම් ගන්නට සිතයි දැයි බොටුව බෙල්ලෙන් අල්ලා තල්ලු කරනවා. මෙත මේ ඉස්බක් පවන තැන වැටී ගොස් නැගී සිට වැලි පිස පිසා පලා ගියේය. මණික වනාහි මහ බෝසන් වහන්සේගේ මිනිස්සුම අරගත්ත ඔන්න මණික මහ ඖෂධ ගෑම ගන්නවා. අරගේ බෙල්ලෙන් අල්ලා පැත්තට තල්ලු තෝ හිතුවද බල අපේ මගේ අතින් වැඳුම් ගන්න කියලා පැත්තට තල්ලු කරනවා. පැහැදිලිද? ඔන්න ඒකෙනුත් කේවට්ටය පරාදයි ධර්ම යුද්ධෙනුත් පරාද වෙනවා. කිව්වේ උපාය කෞශල්‍යයට ඊට පස්සේ කියන්න මොනාද? උපාය කෞශල්‍යයට තව මොනාද? සජීවී අවස්ථාන රූපණයට බස්වහරට මේ වගේ විචාරවලට උද්ෘතවලට ගන්න පුළුවන් නේ. නැගී සිටුව ආචාර්ණී මා නොවඳුවයි කියා මහා බෝසන් වහන්සේ බැන නැගී හඬ සියලු චතුරාංගනී සේනාවේ අරගල මැඩගෙන ඒ සද්ද ඇහෙනවලු. කේවට්ට බමුණා විසින් මහ ඖෂධ පඬිතුයන් වහන්සේ පා වඳින ලද ඒ සියලු පර්ෂත් කියන්නේ පිරිස. පර්ෂත් පිරිස. හරි? සියලු පිරිස. කොක්සන්දී පිළිහි සිසාර අත්පොළ සන්දී මිනිස්සු කෑ ගහලා කියනවා. අන්න කේවට්ට වැන්ද කියලා. බ්‍රහ්මදත්ත රජුරුවන් හා 100 රයදරුවන් හා ඇතුළු හැමදෙනම කේවට්ටයා මහ ඖෂධ පඬිතුයන් පාපිට නැමුණා දුටුවාහුමය. නැවත කියනවා අපගේ කේවට්ට ආචාර්යන් විසින් මහ ඖෂධ පඬිතුයෝ වැන්දා. ඒ හින්දා අපි පරාදයි. අපගේ ජීවිතේ මෙතකොට දෙන්නේ නැහැ. බයෙන් තැතිගෙන තම තමන්ගේ අසුන් පිට නැගලා උත්තර පංචාල නුවරට මුණලා නමා ගන්නවා. හැමෝම දකිනවනේ ඔට්ටුවක් තියෙනවනේ මේකේ. ඔට්ටුව පරාදයි. කේවට්ට වැන්දා. හරි? ඊට පස්සේ ඒ අන්න උන් දැක බෝධිසත්වයන් වහන්සේගේ පිරිස එක පැහැර කියනවා. බොලව් බ්‍රහ්මදත්ත රජු 100ක් රජුන් හා සේනාව අරන් ඇවිල්ලා බිඳී පලා යනවයි මහත් කොට හඬගසා කෝලාහල කරනවා. ඒ අසා රජදරුවෝ තාක් මුළුල්ල වඩා බයපත්ව පලා යනවා. ඔවුනොවුන් නොබලා මහ සේනාවත් බිඳිලා පලා යනවා. බෝධිසත්වයන්ගේ පිරිසේ දැක වඩා කෝලාහල පවත්වනවා. කරුණා නිදාන වූ ස්වාමි දරුවෝ
බිඳී යන්න උන් ලුහු බඳවයි යන බසකුත් නොකියා මහ ඖෂධ යන අයෝ හඹා යන්න කියලා කියන්නේ නැතුව තමන් වහන්සේගේ සේනාව පිරිවරාගෙන නැවත මියුල් නුවරට එනවා. බ්‍රහ්මදත්ත රජුරුවන් හා ඒසා මහා සේනාව 12 ගව්වක් තැන් බිදී පලා ගියහ. ඕනනම් මේකට ඔය මහ ඖෂධගේ පරාර්ථකාමීත්වරි මොන හරි වලට ගන්නත් පුළුවන්. මොකද එයා අර අයව මරන්න කියලා නියෝග කරන්නේ නැහැ. මහ ඖෂධගේ විශේෂත්වය තමයි කිසිම තැනක යා මනුෂ්‍ය ඝාතන කරන්නේ නැහැ. හරි? කරන්නේ නැහැ. එතකොට බිඳී යන්න උන් ලුහු බඳින්න කියන්නේ නැතුව මේල් නුවර තුළට එයාලා ආපහු එනවා. ඔන්න අර සේනාව බිඳිලා පලා යනවා. සේනාව බිඳිලා පලා යනවා. හරිද? ඉතා අලජ්ජී වූ අලජ්ජි කියන්නේ ලැජ්ජ නැති දුෂ්ට කේවට්ටේ අස්සය පිටේ නැගලා කටින්ලේ දම දමා නල්ලේලේ පිස පිසා දැන් මේ වාක්‍ය කියවද්දි Tamanට දැනෙන්න එපා ළමයි. හරිද? මොකද්ද? අනුප්‍රාසාත්මක බස්වහර දම දමා පිස පිසා අනුප්‍රාසාත්මක බස්වහර දුද්දුතයක්. තනි විචාර ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් ඕන්න. හරි? සේනාවට ආසන්නව අසුපිටම හිඳ පින්වත්නි නොයව මම ගොවියා පුතු නොවැන්දෙමි සිටුව සිටුවයි කීය. යන්න එපා මම වැන්දේ නෑ. එසේ කීවත් සේනාව නොරදාම දිවන්නාහු. මෙසේ කියන්නාහ. කොළ පවිරු දුෂ්ට අධර්මිෂ්ඨ නුක්ෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ අඥාන බමුණු මහල්ල. උතේ නාමපදේ තමයි මහල්ලා. හරිද? දැන් සේනාව පැනලා යනවනේ. කේවට්ටයා සේනාව මැදට ගිහින් කියනවා යන්න එපා සිටුව ඉන්න. පැනලා යන්න එපා. සේනාව කේවට්ටයාට බයිනවා මේ බලන්න. හරිද? මහල්ලා තමයි කේවට්ටයා. මහල් බමුණෙක් අඥානයි මෝඩයි නාමපදයක් විස්තර කරනවා නාම විශේෂණ. බාන්න පාවිච්චි කළේ නාම විශේෂණ කොට පෞකාර දුෂ්ට අධාර්මික නිකෘෂ්ඨ කියන්නේ පහත් අනාචාර ස්වරූප ඇති හොඳ නැති ගති ලක්ෂණ තියෙන අවලක්ෂණ කැත මෝඩ බමුණු මහල්ල සේනාව බයිනවා කේවට්ටයට. තෝ ධර්ම යුද්ධය කරනවා කියලා ගිහින් තොට වඩා මුණුබුරෙකුට තරමටත් නැති පොඩියෙකුට වැන්දා. මං කිව්වා කේවට්ටට 80ක් විතර වෙනවා මහ ඖෂධ අවුරුදු 20ක 25ක පොඩි එකෙක්. හරිද? අනික මේකේ තරහ යන කෑල්ල කේවට්ටයමනේ කිව්වේ අපි ධර්ම යුද්ධය කරමු වඳින කෙනා පරාදයි කියලා. ඌම ඔට්ටුවල්ලලා ඌම කියලා ඌම ගිහින් වඳිනවා දැක්කහම. හරිද? මේ මනුෂ්‍ය ලෝකේ උපන් සත්‍යයන්ගෙන් ජඩ වූ යම් එකක් කළමනා යම් නොකටයුත්තක් තියෙනවා නම් ඒ සියල්ලෙන් තා විසින් නොකළමනා දෙයක් ඇද්ද? තෝ මේ ලෝක කරන්න ඉන්න පහත්ම වැඩේ කළේ. ජඩය මැත නොදොඩා නිකන් කට මැත දොඩවන්න නැතුව කියවන්න නැතුව තෝත්වගේ පණ බේරගෙන යන අතක නැගීයා කියා ඔහුගේ බස් Taman කනක නොහෙලා Taman අහන්න නැතුව ඕහට ආක්‍රෝෂ පරිභව නින්දා අපහාස කරමින් නොරදා දුවන්න කවුරුවත් කේවට්ටය කියන එක අහන්නේ ඔක්කොම පැනලා දුවනවා. හරි? පුතේ ලොකු ජයග්‍රහණයක් කියන්න. දිගම පාඩම සාහිත්‍ය පොතේ තියෙන මෙච්චර දිග කිසිම පාඩමක් නැහැ. ඒක අනිත් පැත්තෙන් මතක තියාගන්න. වාට පොත පෙරලා බලන්නකෝ. අනික පුරාතන ගද්‍ය පාඩමක්. ඒකයි මේ කාලයේ ගියේ. පළවෙනි එක මට පුද්ගලිකව සතුටක් තියෙනවා. ඔයාලා මාව දරාගෙන ඉවසගෙන මේක හිටපු එක ගැන. හරිද? මට බෑ මම වැඩ කරන ස්ටයිල් එකක් තියෙනවා. දඩාස් ගාලා උඩින් පල්ලෙන් කරලා ඒවට දැන් ඔයාලට උදාහරණ දැන් අද මම පන්තියේ පටන් ගන්න පැයකට විතර කලින් හරිද? පන්ති පටන් ගන්න පැයකට විතර කලින් මම අර මුළු සතර කන්මන්ත්‍රණයයි මියුල් නුවර වටලෑමයි යුද්ධෝපායදීමයි තුනම කළේ. දැන් අද මේකත් කරා නම් ඕන එක දවසින් සතර කන්මන්ත්‍රණේ පාඩම මට ඉවර කරන්න තිබ්බනේ. හැබැයි එහෙම ඉවර කරා නම් ඔයාලට තේරෙන්නේ නැහනේ. නිසා අපි කරපු එක අය වචනයක් කියන්නේ නැහැ. වචනයක් නෑ අර මම කටින් කියලා. ඔය පොතේ පිටු 17ක් තියෙනවා නම් පිටු 17ෙම හැම වචනයක්ම කියලා. හරි. එහෙම අපි ඉගන්නුවේ. ඒක මතක තියාගන්න. ඒ නිසා ලොකු සතුටක් දැනෙනවා. මේක මේ අන්තිම ඡේදයට ආවම උගන්නගෙන ඇවිල්ලා අපි ඉවර කරන්නයි හදන්නේ. හරිද? ඒ බමුණා හරි. වහාම දිවගෙන ගිහින් සේනාව මැදට පැනලා කියනවා ඇයි කුමක් කියවුද? උඹලා මොකද්ද කියන්නේ? මම ගොවියා පුතු නොවැන්දේ මම වැන්දේ නෑ මහ ඖෂධයට. ගොවියා පුතු නොවැන්දෙමි. කොළ වඳනා කෙනෙක් නලල දන වැලමිට ලේලාගෙන යකෝ වඳින එකෙක් නලලේ වැලමිටි වල ලේ ගාගෙන වඳිනවද? මේ වැඳීම්මාන තොපාතින් නැසීමි. හරි? ඒ ගොවියා පුත් මාණික්ක රත්නකින් මා වංචා මාව රැවට්ටුව මැනිකකින්.
නොයෙක් කාරණා කියා කිවිස්සා තමා වසන් කොට එසේ මිදී තුන් යොදුනක්ව පලා ගිය ඒසා මහත් සේනාව රඳවා නැවතගෙන උත් පළමු පරිද්දෙන් වටලා ගත. අර සේනාව පැනලා දුවනවා. පැනලා දුවද්දී ආපහු ගෙනල්ලා නැවත වට කරනවා හිටපු විදිහටම කේවට්ටගේ වචන අහලා. මොකද කේවට්ටයා සේනාව මැදට පැනලා කියනවා මේ මගේ නළලෙලේ මගේ වැලමිටේ ලේ අහෝ වඳින එකෙන් නල්ලේ වැලමිටේ ලේ ගාගෙන වදිනවද? මාව රැවට්ටුවා කියලා කියනවා. හරිද? එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් නොසිතූ හේින්මුත් ඉදින් මේ සේනාව එක් පස් මිටක්වත් දැමුවේ වී නම් අගල් තුන පුරාගෙන අටලොස්රියන් පවුර පිට නැගී එපමණ ගොඩ කරන්නටත් වඩා කියන්නේ අගල් තුනක් තියෙනවා තාප්පයක් තියෙනවා මේ ලක්ෂ 19ක් විතර සේනාව එක්කෙනා එක පස්සහුර ගානේ ගෙනත් දැම්මත් පස්සහුරු ලක්ෂ 19ක් 20ක් අගල ගොඩ කරලා තාප්පෙ උඩින් යන්න පස් දාන්න පුළුවන්. හැබැයි එකෙකුටවත් එහෙම හිතෙන්නේ නැහැ වට කරන් ඉන්නවා. තිලුගුරු බුදුරන් වහන්සේ ශ්‍රී මුකෙන්ම බෝධිසත්තානං අදිප්පායා නාම ඉජ්ජන්ති බෝසතුන්ගේ අදහස නම් ඉටු වෙනවා. හරිද? වදාළ බැවින් අභිමතාර්ථ සාධක කියන්නේ කැමැත්ත ඉටු කරන චින්තාමානික්යක් සිතුවිලි මණිකක්. කැමැත්ත ඉටු කරන සිතුවිලි මණිකක් බඳු මාගේ බෝධිසත්වයන් වහන්සේගේ තේජසින් පස් මිටක්වත් කැටක්වත් නුවර දිසාවට දමන්නා තබා සිතනු සිතු එකදු සත්වයක් නැත්තේය. සියල්ලෝම වූ තමන් පළමුන්නා වූ ස්ථානයේ හිඳගත්ත හිටිය විදිහටම ඔක්කොම අය ඇවිල්ලා ආපහු මීළු නුවර වට කරනවා. හරි. ඔන්න අපේ පාඩමට නියමිත කොටස උතනින් ඉවර වෙනවා. පාඩමට නියමිත කොටස උතනින් ඉවර වෙනවා. පැහැදිලිද? අපි පාඩම් පටන් ගත්ත හැටි මතක ඇති ජාතක පොතේ හැඳින්වීම් වලින් පටන් ගත්තේ. මම කැමති නෑ මේක මෙතනින් ඉවර කරන්න. මම ඉක්මනට ඊටාම ෂෝට් ෆෝම් එකක උම්මග්ගේ ජාතකයේ අන්තිමට වෙන්නේ මොකද්ද කියලාම පාඩම ඉවරයක් කරන්න. හරිද? අන්තිමට මොකද වෙන්නේ? තමයි මහෞෂධ පඬිතුයෝ ඊට පස්සේ මුන් ටික යන්නේ නැහැනේ දැන් ආයෙ වට කරලා බලන් ඉන්නවනේ. මහෞෂධ හදනවා අනුකේවට්ට කියලා එක්කෙනෙක්ව. ඇතුලේ ඉන්න කෙනෙකුට කියනවා ඔයා තාප්පෙන් එළියේ ඉන්න අයට උදව් කරන්න. ටික කාලයක් කරන් ගියාම අපි උඹව අල්ලලා උඹට ගහලා උඹව එළියට දානවා. උඹ බ්‍රහ්මදත්ත රජුරුව ගාවට ගිහිල්ලා රජුරුවන්ට බොරු තොරතුරු දෙන්න තව ඔහොම කතා ටිකක් කියනවා. එයා ගිහින් සේනාව ගැඹුරු තැන් වලින් අගලට බස්සලා සේනාවට ඩැමේජ් කරනවා. ඔහොම ගිහිල්ලා එක තැනකදී මේ අනුකේවට්ටය රජුරුවන්ට ගිහින් කියනවා රජතුමනි ඔබතුමා කරන දේවල් ඇතුළේ අය දැනගත්තා. හරි. ඔය ඕකේ තිබ්බනේ ඔය චරපුරුෂයෝ ගිහින් රජවරු ළඟට රජවරුන්ගේ සේවයට ඇතුල් වෙන්න කලින් චරපුරුෂයෝ මට මතක හැටියට මොනවා හරි ඔය අසිපතක් මොනවා හරි දෙයක් රජුරවන්ට පූජා කරලා තමයි සේවයට බැඳුනේ. එතකොට මේ රජවරු 100 ගාවම අර චරපුරුෂයෝ පූජා කරපු මොහක් හරි දෙයක් තියෙනවා. ඒවැ ඔක්කොම එකම මාක්‍යයක් මොහක් හරි තියෙනවා. හරිද? මෙයා කියනවා අනුකේවට්ටය කියනවා මෙන්න මේක බලන්න ඔය රජවරු ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ ඔබතුමාගේ ජීවිතෙත් විශ්වාස කරන්න බෑ වගේ කතාවක් කියලා රජ්ජුරුවන්ගේ හිත බිඳිනවා. රජ්ජුරුවෝ රැයක පලා යනවා. රජ්ජුරුව පැනලා යන බව දැනගත්තාම සේනාවත් පලා ගිහින් මෙහෙම කරලා ඇතුලේ ගැටුමක් ඇති කරලා මේක යවනවා සේනාව. හැබැයි පරණ තරහ ඉවර නෑ. කේවට්ටයා ඉන්නේ තරහෙන්. වේදේහ රජ්ජුරුවන්ට ලස්සන දුවෙක් ඔව් මේ බ්‍රහ්මදත්ත රජුරවන්ට ලස්සන දුවෙක් ඉන්නවා. මේ දුවගේ ලස්සන කවියලව්ව වර්ණනා කරනවා. මුළු දඹදිවම දන්නවා දැන් බ්‍රහ්මදත්ත රජුරවන්ට ලස්සන දුවෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ මියුළු නුවරට පණිවිඩයක් යවනවා කේවට්ට මොකද්ද වේදේහ රජුරෝ කැමති නම් ඒ දුවව අපි දෙන්න කැමතියි. වේදේහ රජුරෝ කැමති නම් අපි ඒ දුවව දෙන්න කැමතියි. අපි පරණ තරහ අමතක කරලා ඉවර වෙලා මේ අපි විවාහ මගුල කරමු. කිව්ව ගමන් මහෞෂධ කියනවා මේක උගුලක් ස්වාමීනි අහු වෙන්න එපා. හැබැයි සේනක කාවින්ද දේවින්ද පුක්කුස කියන 4 දෙනා කියන්නේ මොකද්ද? මේක හොඳ අවස්ථාවක් පරණ තරහ අමතක කරලා මේ විවාහ යෝජනාව පිළිගන්න. වේදේහ රජුරු අහන්නේ මම කියනවා එයා ස්ත්‍රීලෝලී කෙනෙක් ගෑනුන්ට වැඩිපුර කැමති කෙනෙක් රුචිකත්වයක් තියෙන කෙනෙක් එයා
දැන් ඔය මේ කොහෙද ඔයා දන්න ඔය ඩ්‍රග් ඩීල් කරන අය ලොකු අපරාධකාරයෝ මෙයාලා මොන ගේම් ගැහුවා බැරිම තැන්වලදී එයාලව අල්ලන්න පාවිච්චි කරනවා සමහරට ගෑණියෙක්ව අහුවෙනවනේ මෙක්සිකෝවේද කොහෙද ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්ව ඊයේ පෙරේද වෙඩි තියලා මැරුවා ඒ මෙක්සිකෝවේ මේ දවස්වල එන කලබල වගේක් තියෙනවා එතකොට මේ ඒක කරලා තියෙන කෙල්ලෙක්ගේ උදව් අරගෙන හරි මෙක්සිකෝවේ හිටිය ලොකුම මේ ජාවාරම් කරුව තමයි මරලා තියෙන්නේ එතකොට මේ එහෙම අහුවෙනවනේ මේකත් එහෙම ප්ලෑන් එකක් පස්සේ වේදේහ රජුරෝ මහෞෂධ කියන දේ අහන්නේ නැහැ. එයාට ඕනේ මේක කරගන්න. එතකොට මහෞෂධ කියනවා හරි එහෙනම් කන්ඩිෂන් එකක් දානවා. ඔයා බ්‍රහ්මදත්තට කියන්න මගුල් ගෙදර ගන්නේ බ්‍රහ්මදත්තගේ රජමාලිගාවේ නෙමෙයි එළියේ වෙනම තැනක අපිට අලුතෙන් මාලිගාවක් හදන්න ඕනේ. මගුල් ගෙදරට මාස 3කට විතර කලින් අපේ ටීම් එකකට එහි ගිහිල්ලා ඒ මාලිගාව හදන්න අවසර ඕනේ. බ්‍රහ්මදත්ත කැමති වෙනවා. මහෞෂධ එයාගේ ටීම් එකක් එක්ක හරිද? මම මේකේ තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරගන්නම්. මේවලු නුවර හරි. මහෞෂධ එයාගේ පිරිසක් එක්ක යනවා උත්තර පංචාල නුවරට. අපි හිතමු චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රජමාලිගාව තියෙන්නේ මෙන්න මේ වගේ ඒරියා එකක් කියලා. එළිය වෙනම තැනක වෙනම භූමි භාගයක තමයි මහෞෂධලා අලුත් වැඩේ පටන් ගන්න. මුලින්ම වටේ තාප්පයක් ගහ ගන්නවා. වටේ තාප්පයක් ගහ ගන්නවා. මේකේ මතක තියාගන්න මෙහෙම ගඟකුත් ගලයි යනවා. කාංකුත් ගලයි යනවා. හරි. මහෞෂධගේ ටීම් එක මේක ඇතුලේ රජමාලිගාව හදන්න පටන් ගන්නවා. අලුතෙන් මාලිගයක් හදනවා. හරි. මුලින්ම කියනවා බ්‍රහ්මදත්තයේ කට්ටියට මේ සේනා දෙක තරහින් හින්දා ඔයාලගේ අයව මේ පැත්තට එවන්න එපා නැති ගැටුම් නැති වෙයි හින්දා එවන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. කරලා වටේ තාප්පයක් ගහගෙන මෙයාලා ඇතුලේ මාලිගාව හදනවා. පොඩි කම්ප්ලේන් එකක් එනවා හැමතිස්සෙම ගඟේ වතුර බොරයි කියලා කිව්වහම මහෞෂධගේ පැත්තෙන් කියන්නේ ඇත්තු කොච්චරවත් ගිහින් ගඟේ බහලා ඉන්නේ අපිට ඒකට කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඇත්තු කොච්චරවත් ගඟේ බහලා ඉන්නේ. දැන් ඔහොම ගිහින් මාලිගාවේ වැඩ ඉවරුණාට පස්සේ වේදේහ රජුරු එනවා මේ මාලිගයට. හරියටම ආපු දවසේම රෑ කියන්නේ ආපු දවසේම බ්‍රහ්මදත්ත රජුරුව සේනාව ගෙනහලා මේක වට කරනවා. දැන් තමා තේරෙන්නේ උගලට අහු වුණා කියලා. දැන් දියාගල් නැහැ අනම්මනම් නැහැ. දැන් ඔන්න අහු වෙලා ඉන්නේ. දැන් මහෞෂධයෙන් ඇහුවහම මොකද කරන්න කියලා මහෞෂධ කියනවා මගෙන් අහන්න පාරුන්ගෙන් අහගන්න. සේනකයන් ඇහුවාම කියනවා ඔබතුමා බ්‍රහ්මදත්තයට අහු වෙනවට වඩා හොඳයි එල්ලිලා මැරෙන එක. කාවින්දයන් ඇහුවාම කියනවා ඔබතුමා බ්‍රහ්මදත්තයට අහු වුණොත් ඉතුරු වෙන්නේ ඊට වඩා හොඳයි ගිනි තියාගෙන මැරෙන එක. මේ ඔක්කොම 4 දෙනා කියන්නේ මැරෙන්න කියලා. හරිද? හැබැයි මහෞෂධ පඬිතුයෝ නැවත ආවිල්ලා ඇහුවාම මහෞෂධ කරන වැඩේ දන්නවද ඔයා? මහෞෂධ දොරක් ඉවර කරලා පොළොව යටට එක්කයි යනවා වේදේහ රජුරුවන්ව. මහෞෂධ මාස්ටර් ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ ළමයි. මහෞෂධ මොකද්ද කරලා තියෙන්නේ? මේ ඔක්කොම යන අතරේ මහෞෂධ පොළොව යටින් උමගක් කාරලා තියෙනවා. එක උමගක් බ්‍රහ්මදත්තගේ රජමාලිගයට අතු වෙනවා. මේ උමග මෙහෙම්මම ගඟ ගාවට යනවා. ගඟේ තියෙනවා නැවක් ගෙනහලා තියලා. වට කරලා ඉන්නකොට එයාගේ ස්පෙෂල් ටීම් එකක් ගිහිල්ලා දැන් රජමාලිගාවේ ආරක්ෂාව අඩුයි. කට්ටිය ඇවිල්ලා හරිය වට කරලා ඉන්නේ. මහෞෂධගේ ටීම් එකක් ඇවිල්ලා රජමාලිගාවේ ඉන්න කීප දෙනාට පහර දීලා තලතා දේවියයි දුවවයි දෙන්නව පැහැර අරන් එනවා මෙතෙන්ට. වේදේහ රජුරුව යටින් උමගින් මේකට ගෙනහලා. හරි? අර දෙන්නව කසාද බන්දලා මේ 3 දෙනාවම නැවක පටවලා මේ අයව යවනවා මියුළු නුවරට. හරිද? දැන් ඒ ටික යටින් වෙනවා.
බ්‍රහ්මදත්ත වේදේහව ඉල්ලනවා. බ්‍රහ්මදත්ත කියනවා උඹට මම මෙහෙම කරනවා. මහෞෂධ කියනවා උඹ මට කරන හැම එකම මං උඹේ අම්මටයි දුවටයි කරනවා. එතකොට බ්‍රහ්මදත්ත බලනවා ඒ කොහොමද? යවනවා ටීම් එකක් ගිහින් බලන්න රජමාලිගාවේ බලුවම ගන්න ස්වාමීනි පහර දීලා කට්ටියව පැහැරගෙන ගිහිල්ලා. අන්න එතකොට බ්‍රහ්මදත්තට යටත් වෙන්න වෙනවා. බ්‍රහ්මදත්ත කියනවා එයාලට කරදරයක් කරන්න එපා කියලා. ඇවිල්ලා මහෞෂධයෙන් අහනවා ඔබ කොහොමද එහෙම කළේ කියලා. එතකොට මහෞෂධ මේ දොර විවර කරලා උමග පෙන්නනවා. එක තැනක තියෙනවා මහෞෂධ බ්‍රහ්මදත්තගේ බෙල්ලට කඩුව තියෙනවද මන්ද කියනවා මට ඕනම් මරන්න උනත් පුළුවන් කියලා. අරන්නේ නැහැ. මේ බ්‍රහ්මදත්ත ඉල්ලීමක් කරනවා ඔබ වගේ පුරෝහිතයෙක් හරියන්නේ වේදේහ රජුරවන්ට නෙමෙයි මං වගේ කෙනෙකුට මගේ අග්‍ර පුරෝහිත වෙන්න. මහෞෂධක ප්‍රතික්ෂේප කරනවා. ඔය මාස්ටර් ප්ලෑන් එකේ අර කරන්නේ වටේ තාප්පේ ගහගෙන උඩින් මේ මාලිගේ හදන ගමන් යට උමග හාරනවා. උමග හාරන පස් ඔක්කොම ගෙනහිල්ලා ගඟට දානවා. ගඟට ඇත්තු දානවා. පස් ඔක්කොම වතුරේ දීවි යනවා. ඒකට මඩ වතුරනේ යන්නේ. ඔය මන් ටීවී සීරීස් එකක් බැලුවා ප්‍රිසන් බ්‍රේක් කියලා. හරි. මම බාන්න පෙන්නන්නේ මේ ඉමේජ් එකක් වගේ අපිට. ඒ ප්‍රිසන් බ්‍රේක් එකේ තියෙන්නේ දැන් මට බැනුම් අස්සන්න එපා ගෙවල් වලින් ඈ ඊට පස්සේ අයියා නොකල වරදකට හිරේකට යනවා. මල්ලි ඉංජිනේරුවෙක්. අයියා යන්නේ ජීවිතේට හිරෙන් පැනපු නැති හිරගෙදරකට. හරිද? කවුරුවත් හිරෙන් පැනලා නැහැ. එහෙම හිර ගියා. මල්ලි ඉංජිනේරුවෙක්. එයා හිරගෙදර ප්ලෑන් එක හොයාගෙන ටැටූ එකක් විදිහට ඇඟේ ගහ ගන්නවා. අපිට ටැටූ එක පුළුවන් නම් පෙන්නන්න. මුළු ඇඟේම ගහ ගන්නවා හිරගෙදර ටැටූ එකක්. සැලැස්ම. එයත් වෙන මොහක් හරි කරලා ඒ හිරගෙදරටම යනවා. ගිහිල්ලා මේ හිරගේ පැනලා යන විදිහ එයා ප්ලෑන් එකක් හදනවා. මට මේ දෙකේ දැන් මේ හාරන පස් ගනල්ලා ගඟට දානවනේ. අර ප්‍රිසන් බ්‍රේක් එකේ තියෙනවා එයාලා උමගක් හාරනවා. මේකට ඇයි උම්මග්ගේ ජාතකය කියන්නේ කියලා පැහැදිලිද ළමයි? උමගකින් පැනලා ගිහින් බේරෙන්නේ. හරි? උමගකින් පැනලා ගිහින් බේරෙන්නේ. ඔය තරණ පෙන්වන්නේ ප්‍රිසන් බ්‍රේක් එකේ එයාගේ නම මයිකල් ස්කෝෆිල්ඩ් මට මතකයි. ඔය ගහන් ඉන්නේ ඇඟේ ගහන් ඉන්නේ ටැටූ එකක් සම්පූර්ණ. ඔය ටැටූ එකේ තියෙන්නේ මේ හිරගෙදර සැලැස්ම පිටෙත් එක්ක තියෙනවා කණ්ණාඩියක් තියලා පිටිපස්සෙන් බලනවා අවශ්‍ය වෙලාවට. එයා ඔය 10ක් 15ක් හදාගෙන සෙට් එකක් හදාගෙන හිරගෙදරින් පයින් කතාවක් තමයි යෝකේ තියෙන්නේ. හරිද? එතකොට ඕකෙදි අර ප්‍රිසන් බ්‍රේක් එකේ එයාලට එක රූම් එකක් දෙනවා අලුත් වැඩියා කරන්න. රූම් එක අලුත් වැඩියා කරන ගමන් ඔයා හිතන්න මේ වගේ මේ මැද්දේ වලක් කාරනවා. ඒ රූම් එක තමයි තාප්පෙට ළඟම රූම් එක. හරිද? මෙතනින් පොළොව යටින් උමගක් හාරනවා. හරියටම මේ හාරන එක උඩින් වෙල්වට් එකක් දාලා මේසයක් තියලා තියෙන්නේ කවුරු හරි එක්කෙනෙක් බලන් ඉන්නවා ආරක්ෂකයෙක් කවුරු හරි එනවනම් කියනවා එනවා කියලා ඒකට ඉක්මනට යටට වෙල්වට් එක දාලා ඒක උඩ මේසෙ තියෙනවා කාටවත් හොයන්න බෑ. හාරන පස් කට්ටිය සාක්කු වලට දාගෙන ගිහින් ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න ගියහම ග්‍රවුන්ඩ් එකේ බිමට දානවා පස් ටික. අර ඒ වගේ වැඩක් කරන්න නිකන් එහෙම අවශ්‍ය ටික ඒක ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි කතා ස්ටෝරි එහෙම තමයි. ඉතින් අන්තිමට කියනවා අපේ මම ඇතුළු මගේ සේනාවට නිරුපද්‍රිතව මීල් නුවරට යන්න ඕනේ. යන්න දුන්නොත් තලත දෙවියෝ නැවත නිරුපද්‍රිත වෙවන්නම් කියලා අප වෙලා එයාලා ගිහින් තලත දෙවියෝ වෙනවා. දුව ආපහු යන්නේ නැහැ. අර දුව බන්දලා දෙන්න කියලා පොරොන්දු වුණානේ. දුව ආපහු යන්නේ නැහැ. ඉතින් ළමයි ඔහොම තමයි අන්තිමට වේදේහ රජුරුව මිය ගියාට පස්සේ මහෞෂධ පඬිතයෝ හරි මීල් නුවර මේ මුළු ඉන්දියාවෙන් බ්‍රහ්මදත්තගේ ප්‍රධාන පුරෝහිතයා බවට පත් වෙලා මුළු ඉන්දියාවටම අනුශාසනා කරනවා කියලා තමයි ජාතක කතාව අවසන් වෙන්නේ. ඉතින් ඔහොම තමයි උම්මග්ගේ ජාතකය ඉවර වෙන්නේ. උදේ පොතේ තියෙන දිගම ජාතකයේ එක පැත්තකින් 550 ජාතක පොතේ තියෙන ඒ වගේ අපේ පාඩමේ සිලබස් එකේ තියෙන දිගම පාඩම ඉවර කළා. පැහැදිලිද හැමෝටම පාඩම අදහසක් දාගෙන යන්න. හරි. පාඩම තේරුණාද? ඔව් සර් තේරුණා. ඔව්.
සුපිරියට තේරුණා. හොඳටම තේරුණා. පැහැදිලි. හරි. හරිම ලස්සනයි. දිග මැසේජ් එකක් තිබ්බ හොයාගන්න බෑ ඒක ගියා. තේරුණා ගැම්මට. හරි තව විචාර ලියන්න ඕනේ. පාඩම ඉවර කළේ විචාර ටිකක් තව ලියාගමු. හරි. හොඳටම තේරුණා කියලා තමයි කට්ටියම කියන්නේ. හරි ඔන්න වචනයක් නෑ A to Z පාඩම ඉවර කරලා තියෙන්නේ. ලොකු ඒ කියන්නේ ලොකු සැහැල්ලුවක් පාඩම ඉවර කර ගැනීම සම්බන්ධයෙන්. හරි. හරි පුතේ එතකොට ඇත්තටම අපිට උතරින් එහාට තියෙන එකක් ටියුට් එකේ පිටිපස්සේ තියෙන අභ්‍යාස ටික ඔක්කොම ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ. මේකේ දාලා තියෙනවා අමාරු වචන වල තේරුම් දාලා තියෙනවා ටියුට් එකේ. ඒවා බලා ගන්න. දන්නේම නැති වචනයක් තිබ්බොත් හයිලයිට් කරන්න ඕනේ පාඩම් කරද්දි ලේසි. මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ චරිත ලක්ෂණ දාලා තියෙනවා. කේවට්ටගේ චරිත ලක්ෂණ වේදේහ මහ ඖෂධ මේ භාෂා භාවිතයේ ਵਿਚාරයක් ආවොත් මේවා තමයි උපමා භාවිතය ආවොත් මේ උපමා භාවිතයට උපුටා ගැනීම. කෙටි වැකි භාවිතය, දිගු වැකි භාවිතය. අනුප්‍රාසාන්මේ අතපය නල්ලලේ පිස පිසා පසු බලබලා දිවන්නාහු මානවඳුවයි කිය කියා කේවට්ට අසු නැගී කටිල්ලේ දමදම අනුප්‍රාසය. දෙබස්සෙවත් සංවාද. ඒකට භාෂාව ගැන ආවොත් මේ වැන් තමයි උද්දුත ගන්න වෙන්නේ. අවස්ථා නිරූපණය ආවොත් මේ ඒකට උද්දුත. ਵਿਚාර එතන දෙකයි. ප්‍රශ්න හැදෙන හැටි මේ අපි සාකච්ඡා කරලා තියෙන්නේ. මහෞෂධ පණ්ඩිතයන්ගේ හා කේවට්ට වුණාගේ චරිතුලදී සම විෂමතා මේක කියව ගන්න ලකුණු 15 විචාරයකට මගේ උත්තරයක් දාලා තියෙනවා. ආයේ ජාතක කතා කරුවා කේවට්ට බොනා උපහාසයට ලක් කර ඇති ආකාර නිදසුන් තුනක් දක්වන මේක අනිවාර්යෙන් කියවන්න. ගොඩක් වෙලාවට වාර විභාගයට වෙන්න පුළුවන් විචාරයක්. ඊළඟට මෙතන විචාර දෙකකට උත්තර තියෙනවා. භාෂාවයි අවස්ථාන රූපණයයි ඒවට අවශ්‍ය කරුණු තියෙනවා. අපි උපාය කෞශල්‍ය විචාරය දීලා තියෙන්නේ, චරපුරුෂ සේවය දීලා තියෙන්නේ. පොදුවේ සෑහෙන වැඩ ගොඩක් දැන්ටත් කරලා තියෙනවා. මෙන්න අවස්ථා සම්බන්ධ අභ්‍යාස ටිකක් දාලා තියෙනවා. හරි. මම අද මේකට අත ගහන්න නැතුව ඉන්නම්. ලබන හතිය වෙද්දී ඔක්කොම ටික ඉවර කරගන්න කෙරි ප්‍රශ්න ටික තියෙනවා. දෙවෙනි ප්‍රශ්නට අදාළව දාන අභ්‍යාස තියෙනවා. සියලුම අභ්‍යාස ලබන හතිය වෙද්දී කරලා ඉවර කරන්න. හරි. පොඩ්ඩක් බලන්න පාස් පේපර් ප්‍රශ්න භාෂාවයි උපමාවයි ගැන අහලා තියෙනවා විචාරයක්. ජාතක කතා කරුවා රජුන්ට උපදෙස් දෙන බමුණු පුරෝහිතයෝද ඔවුන්ගේ උපදෙස් ගන්නා රජවරුද හාස්‍යයට හා උපහාසයට ලක් කරයි. පාර විභාග එක. පාර විභාග නෙමෙයිද මන්ද කෝලෙවල තිබ්බද මන්ද? කේවට්ට වුණාගේ චරිතය මහතුන්ගේ චරිතය උම්මග්ගේ චරිතය නිරූපණය කර තිය ආකාරය. බ්‍රහ්මදත්ත රජුගේ චරිතයයි වේදේහ රජුගේ චරිතය උම්මග්ගේ නිරූපණය කර තිය ආකාරය. චුට්ටක් ඉන්න. අපි මේක ලිව්වා. අපි මේක ලියලා තියෙන්නේ විරුද්ධවාදීන් යුද උපක්‍රම කියන එක ලිව්වා. අපි මෙන්න මේක ලියමුද ළමයි? කේවට්ට බමුණාගේ චරිතයයි මහෞෂධ පඬිතුමාගේ චරිතයයි උම්මග්ග ජාතිය නිරූපණය කර ඇති ආකාරය. මොකද මේ ලකුණු 15 විචාරයක් ලියා ගන්න ඕනෙකම තියෙනවා. මේක ලකුණු 15 එකක්. එතකොට ඕක ලියද්දී හරිද? අර කලින් කිව්වා වගේ හැඳින්වීමේ ඡේදය ලියලා කේවට්ට බමුණාගේ චරිතයට උද්දෘතයක් උදාහරණයක් අරගෙන ඒක විග්‍රහ කරනවා. නිරූපණය කියන්නේ ගොඩනගලා තියෙන විදිහ. චරිතය ගොඩනගලා තියෙන විදිහ. ඕන්නම් අර අග්‍ර පුරෝහිත කරන කෑල්ල දාලා ඒකට කේවට්ට කියන්නේ තමන් ගැන හිතන, තමන්ගේ සැප ගැන හිතන, හරිද මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමී පුද්ගලයෙක් විදිහට තමයි ගොඩනගලා තියෙන්නේ කියන එක චරිත නිරූපණය ගැන ලියනවා පළවෙනි විග්‍රහය. හරිද? පොතේ තියෙන විදිහට ලියන්න ඕන දුෂා.
හරිද? ඊගාවට එතකොට අනවශ්‍ය එක එක විකාර මැසේජ් දාන්න එපා පුතේ. වැඩේ ඉන්න. හැඳින්වීම ඉතින් ඒ කියන්නේ ටයිම් මැනේජ් කරන් දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් චරිත නිරූපණය කියන්නේ චරිතයක් නිරූපණය කියලා කියන්නේ චරිතයක් නිරූපණය කියලා කියන්නේ රූපණය කියන්නේ පෙන්නනවනේ. මේ උපසර්ගයක් චරිතයක් ගොඩනගලා තියෙන විදිහ. දැන් කේවට්ටගේ චරිතය ගැන ලියන්න නම් කේවට්ටගේ චරිතයේ ලක්ෂණ දෙකක් හොයා ගන්නවා. එකක් ආත්මාර්ථකාමී බව. ආත්මාර්ථකාමී බව. හරිද? චරිත ලක්ෂණයේ විදිහට මේක අරන් ඒක පැහැදිලි කරන්න. එයාව නිරූපණය කළ තියෙන්නේ ආත්මාර්ථකාමී චරිතයක්. කේවට්ටගේ තව චරිත ලක්ෂණයක් කියන්නේ කේවට්ටේ ඕනනම් කේවට්ට නොසැලෙන ස්වභාවයෙන් යුක්තයි. හරිද? ටියුට් එක නැති අය පුතේ PDF එක ඉල්ලන්න group මේ message එකක් දාලා වැඩ කරන ඔයාලගේ අක්කා කෙනෙක් ඉන්නවනේ. එයාගෙන් PDF එක ඉල්ල ගන්න. ගෙදර වැඩ පොතේ ලියන්නේ නැහැ. ගෙදර වැඩ පොතේ ලියන්නේ. මම මේකේ උත්තරේ ලියවනවා. හරිද? එතකොට නොසැලෙන බව කියන්නේ අර වතුර නවත්තලා, දර නවත්තලා, වී නවත්තලා තුනම පරාජය වුණාම ගෙදර යන්න එපා බ්‍රහ්මදත්ත එක්ක. මට තව අවස්ථාවක් දෙන්න කියන තැන අරගෙන උද්දුතයකට එයා අතහරින්න ලෑස්ති නෑ. චරිත ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන්. අත් නොහරින බව. ඊගාවට ඕනනම් කේවට්ටගේ අර යම් බුද්ධියක් තියෙනම මොඩෙන් නෙමෙයි. ප්ලෑන් එක වැඩ කරනවනේ. සතර කන්මන්ත්‍රණේ. ඒතකොට එයාත් බුද්ධිමත් චරිතයක් විදිහට ගොඩනගනවා. ඊට පස්සේ මහ ඖෂධයට ආවහම දැන් අරකේ වගේ නෙමෙයි මේ කොටස් දෙකක් තියෙනවා. මේ එකයි කේවට්ටගේ තව චරිත ලක්ෂණයක් ගත්තා. ඒක පැහැදිලි කරා. දැන් රෝමිලක්කම් දෙක දානවා. මහ ඖෂධගේ ප්‍රධාන චරිත ලක්ෂණයක් මාබඳු පඬිත කෙනෙකුන් ජීවත් වෙද්දී එක්සියා රජදරුවන් මියාම යුක්තිසහගත නොවන්නේ වගේ තැනක් කරන් මහ ඖෂධ අනුන් ගැන හිතන පරාර්ථකාමී චරිතයක්. ඊගවට ඕනනම් මහ ඖෂධගේ චරිතය දුරදක්නා නුවණින් යුක්තයි. දුරදක්නා නුවණින් යුක්තයි. ඕනනම් කේවට්ට දුරදක්නා නුවණක් නැති ලෝභී චරිතයක්. ඕනනම් අර මැණික් අහුලන්න එතන බිම පාත් වෙනවා. දුරදක්නා නුවණක් නැහැ. එයාට අවස්ථාවට උචිත නුවණ නැහැ එතන කේවට්ටට. පුළුවන් ලියන්න ඉගෙන ගත්තා නම් ඉඳ ඔය ਵਿਚාරේ ලියන්න, ਵਿਚාර ප්‍රශ්න ලියා ගන්න, හැමෝම ලියා ගන්න, ටියුට් එක තියෙන අය පස්සේ ලියා ගන්න පුළුවන්. නැති අය අනිවාර්යෙන් ලියා ගන්න. මෙන්න මේ ප්‍රශ්නේ 2019 O level paper එක නිර්දිෂ්ට කොටසින් එක් කරුණු උදාහරණ දෙක බැගින් දක්වමින් කේවට්ට බෝණගේ චරිතයයි මහ ඖෂධතුමාගේ චරිතයයි උම්මග්ගේ ජාතින් රූපණ ගති ආකාරය විමසන්න. හරි. මේ ප්‍රශ්නේ ලියා ගන්න. ගෙදරදී ਵਿਚාර ලියන්න පොතක් තියෙන්න ඕනේ. ඒකේ ලියන්න ඕක. එතකොට අර ඔව් ලියලා ටැබ් එකට දැම්මොත් කොහොමද බලලා දෙනවා අපි. මාර්තු මාසේ වන ටියුට් එක මොකක්ද? ආයෙත් කියන්නකො ප්‍රශ්නේ තියලා ස්ක්‍රීන් එකේ තියෙනවා. පුතේ අනේ කොයි ලෝකෙද ඉන්නේ මිහිර? ඔය ස්ක්‍රීන් එකේ කොටු කරලා තියෙන ප්‍රශ්නේ තමයි. ඒක ලියාගත්තා නම් හරි. විචාර බලලා දෙයි. අර මං කිව්වේ අපේ දැන් පුතේ ඇත්තටම ඔයාලගේ ක්ලාස් එකේ ළමයි 1000 පැනලා ඉන්නවා. ඒකට ළමයි ඔයා හිතන්න 1000ක් ටැබ් එකට ਵਿਚාර එවනවා කියන්නේ ඒක එක සතියෙන් ශනික බලලා ඉවර කරගන්න බැරි වෙනවා. ඒකයි තියෙන්නේ. ටියුට් එකේ ඒවා මුකුත් ෆොටෝ ගහලා දාන්න එපා. ඒ ටික ඔයා කරන්න මම උත්තර පන්ති සාකච්ඡා කරද්දි මේ අපි මේව කරගමු. ටියුට් එක ඔක්කොම කම්ප්ලීට් කරන්න පිටිපස්ස ටික. සර් නාවල පිටිය පැත්තේ ක්ලාස් කරන්නේ නැද්ද? නෑනේ අනේ. කේවට්ටගේ චරිත නිරූපණයට කේවට්ට හාස්‍යයට ලක් කිරීම එයාගේ චරිතේ එහෙම hina යන චරිතයක් විදිහට ගොඩනගලා තියෙනවා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
විචාරයකට සාමාන්‍යයෙන් මුල් ලකුණු දෙන්නේ නැහැ කවිත්ම. සාමාන්‍යයෙන් 15 විචාරයකට 12 13 කියන්නේ හොඳ ලකුණක්. සෙහන් සායෙත් නැහැ. මේ මොකද්ද මං කියන්නේ නේද අර ටියුට් කතාවට පුතේ දැන් ගුත්තිලේ ටියුට් එක කරලා තියෙනවා. තාම ගුත්තිලේ පටන් අරගෙනවත් නැහැනේ. ගුත්තිලේ පාඩම ඉවර වෙනකොට තමයි ඊළඟ ටියුට් එක එවන්නේ. හානාහිය පාඩම තියෙනවා. රචනා උගන්වන්න හිතා රචනා වලට ටියුට් එකක් එනවා. මම ඒක මෙහෙම මැනේජ් කරගන්නවා. මේ ඊගාවකට ලෑස්ති වෙන්න ඕන විදිහ තමයි ඊගාව ටියුට් එක එන්නේ. එහෙම නැතුව මේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කවුද චොට්ට මට ආපහු උඩට ගන්න අර දරුවෙක් මැසේජ් එකක් තිබ්බා. තව නම මොකද තියෙන්නේ? ඔව්. පුතේ මේ නම රීනේම් කරන් ඉන්න ඔයාලා එක එක ඒවාන් හිටියම මට ඔයාලා ප්‍රශ්න අහුවම මම මොකක් කියලා උත්තර දෙන්නේ. ජනවාරි මාසේ නම් මං ඉන්නවා. ඒත් මට තාම විචාර ලිනක් ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒකට මොකද කරන්නේ? ඒකට මට අහන්න දින පළවෙනි ප්‍රශ්නේ තමයි මට කැමරාව දෙන්න. දැන් ඔයා හැම ඒ කියන්නේ හරියට කියන ටික අහන් හිටියද? නෝට් එකක් පවා ලියලා දීලා තියෙනවා විචාරක හැඳින්වීම මෙහෙමයි ලියන්නේ. ඊටසේ දැන් පවා කිව්වා. දැන් අහන්නකෝ දැන් මෙතනින්ම ගමුකෝ දැන් මෙන්න ප්‍රශ්නේ. මේ විචාරවල ස්ට්‍රක්චර් පවා කියා දීලා තියෙනවා. දැන් මට තේරෙන්නේ නැහැ කිසිම ළමයෙකුට එකපාර විචාර ලියන්න කවුරු හරි පීනන එක කියලා හිතන්නකෝ. මට පීනන්න බෑ කිය ඉඳලා හරියන්නේ නැහැ. වතුරට බැහැලා පීනන්න try කරන්න ඕනේ. පළවෙනි දවසේම පීනන්න පුළුවන්ද? බෑ. අර පළවෙනි දවසේ යබු ගහ ගන්න පුළුවන් වෙයි. වතුර පෙවෙයි 3-4 පාරක්වත්. හරිද? ටික ටික අඩුම ගානේ මාස 2-3ක්වත් යයි සමහර පීනන්න පුරුදු වෙන්න හරියට. මේ කවදාවත් ලියන්න ඉඳලා එකපාරට ඔයා හිතනොත් මේ එහෙම ਵਿਚාර ලියන්න පුළුවන්ද කියලා. ඔය අපිට එවන ඔක්කොම ළමයිගේ උත්තර 100% නිවැරදි නෑ. අපි වැරදි හදනවා හදා. එතකොට මේ හැඳින්වීම ලියන හැටි කිව්වා. එදා ගිය සතිය අර කලින් දවසෙත් මම කිව්වා එකින් එක ලියලා. හරිද? මට තේරෙන්නේ යුගය කතෘ ඊට පස්සේ මුල් කෘතිය ඊට පස්සේ පාඩමේ අන්තර්ගතය මොකක්ද? ප්‍රශ්නෙම්ම හැඳින්වීම අවසන් කරන්න කිව්වා. එතකොට මේක තේරෙන්නේ නැහැ කියන්න බෑ කිසිම ළමයෙක් මම කියන්නේ. හරිද? ඇයි? යුගයේ කුරුණෑගල යුගය. කතෘ මඩුල්ලක්. මුල් කෘතිය 550 ජාතක පොත. උම්මග්ග ජාතකයේ අන්තර්ගතයේ මහෞෂධ පඬිතුයන්ගේ උපායක මේ බුද්ධි මහිමේ දැක්වීම. මම කිව්වා මේ ටික එකතු කරලා ඡේදයක් ලියන්න. කුරුණෑගල යුගයේදී කතෘ මඩුල්ලක් විසින් 550 ජාතක පොත රචනා කර තිබේ. ඕක ගලප ගන්න බැයිද? එහි එන දීර්ඝතම ජාතකන උන උම්මග්ග ජාතකයේ තිබෙන්නේ මහෞෂධගේ බුද්ධි මහිමේ ගැනය. එම ජාතකයේදී කේවට්ටගේ චරිතයත් මහෞෂධගේ චරිතයත් නිරූපණය කර තිබෙන්නේ මෙසේය. ඉතින් දැන් ආයෙසරයක් කවුරු හරි මට මැසේජ් එකක් කියලා හරියන්නේ නැහැ. සර් මට හැඳින්වීම ලියා ගන්න තේරෙන්නේ නැහැ නේ කියලා. අපි වැඩපිළිවෙලක් හදලා වෙබ්සයිට් එකට රෙකෝඩින් අප්ලෝඩ් කරන්නේ මොනවා හරි නොතේරෙන අපහැදලා නැති තිබ්බොත් ඒක ආයෙ අහන්න. හරිද? ආයෙ අහන්න. හරිද? ඒ දුවෙක් දාලා තිනා මට 10න් 7ක් දීලා තිබ්බා. මං තව මොනවද කරන්න ඕන 10න් 10 ගන්න කියලා. එකක් මම කිව්වා පළවෙනි විචාරේ හින්දා කාටවත් උඩ ලකුණු දෙන්න එපා කියලා. 10න් 7 කියන්නේ මං කියන හොඳ ලකුණක් ඔය ඇති. හරිද? අපි කොහොමද 10න් 8 ඔයා හිතන්න සීමා විදිහට 10න් 8 ලකුණු 15 විචාර 15න් 12 හෝ 13. එතනින් උඩ සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. අන්තිමට වගේ වෙද්දි තියෙන දක්ෂතාවය සහ ඒ අඩුපාඩු හදාගෙන තිබීම ඇතුලේ විග්‍රහවල සීමා ඒ වගේ ඇතුලේ දෙනවා. ඒ වාට 10න් 8ක් 15න් 12 13 එනවා කියන්නේ වාගේ ਵਿਚාර හොඳටම හොඳයි ඈ. හොඳටම හොඳයි කියන එක. හරිද? ඔය පුතේ දාලා දාන්න ටැබ් එකට ඉතින් බලලා යනවා. දැන් අහගන්න. එතකොට දැන් මම කියනවා චරිත කේවට්ටගේ චරිත ලක්ෂණයක් ආත්මාර්ථකාමී බව කියලා. හොඳට අහන් ඉන්න කියන එක. දැන් උද්දුතය මොකද තිබ්බා ඔයා මතක් කරගන්න ඕනේ බ්‍රහ්මදත්ත රජුරුවන් දඹදිවුණු අගරජ කුලොත් යහපත එවිට මටද අග්‍ර පුරෝහිත විය හැකිය.
දැන් ඕක ලියා ගන්න බැරි කමක් නැහැනේ. දැන් විග්‍රහය කියන්නේ මොකද්ද? කේවට්ටගේ තියෙන ආත්මාර්ථකාමී බව මෙතන පැහැදිලි කරන්න. වාක්‍ය 4ක් 5ක්. හරි. එතකොට මිනිස්සු මැරෙන ප්‍රමාණය ඒවා එකක්වත් හිතන්නේ නැතුව තමන්ගේ සැප ගැන හිතලා තමන්ට අග්‍රපුරෝහිත වෙන්න ගහන ප්ලෑන් එකක් තනිකර මේක. ඒක වේලි 5ක් විතර ගලපලා ලියන ලියද්දි වරදි. ඉතින් වැරදුනොත් මොකෝ? අපි වැරදි දානවා. ගහනවා අය. දනගස්සලා තියෙනවා අය. ඔය ලොකුම ප්‍රශ්නේ වරදින්න තියෙන බය ඒක අයින් කරගන්න. වරදින්න බය එකෙකුටවත් ඉගෙන ගන්න බෑ ජීවිතේ කිසිම දෙයක්. පුට් සයිකලයක් පදින්න ඉගෙන ගන්න පුළුවන්ද වරදින්න බය? පුට් සයිකලේ පදිද්දි වැටෙන්නේ නැද්ද? දනහිස් ලෙලියන්නේ නැද්ද? වැටි වැටි තමයි ඉගෙන ගන්නෙ. හිතන්න එපා එකපාරට පළවෙනි දවසේම නියමිත විචාර ලියන්න පුළුවන් වෙනවා කියලා. කරුණා කරලා බෑ බෑග ගා ඉන්න උන්ට කවදාවත් බෑ තමයි. පුළුවන් විදිහට දැනෙන විදිහට ලියන්න ලියලා යවන්න. එතකොට ඔයාගේ අඩුපාඩු ටික මිස්ටේක් ටික කියයි මේ වොයිස් එකක් කියවයි මේ මං කියලා දෙන වොයිස් එකක් යවන්න මේ තැන් ටික හදාගන්න කියලා. ඔයාට එහෙම මොකුත් නැතුව 10න් 7 10න් 8 ලකුණු දීලා තියෙනවා කියන්නේ ඔයාගේ ਵਿਚාරය හොඳයි. හරිද? ඒ නිසා විග්‍රහ පොත බලලා ලියන්න එපා. කේවට්ටගේ ආත්මාර්ථකාමී බව ගැන පේලි 5ක් විතර ලියනවා. කේවට්ටව හාස්‍යයට ලක් කිරීම නම් ජාතක කතාකරුවා කේවට්ටව පාඨකයට පෙන්නලා තියෙන නිරූපණය කරලා තියෙන්නේ හිනාවට ලක්වන හාස්‍යයට ලක්වන චරිතයක් කියන එක පැහැදිලි කරනවා. මහෞෂධගේ පරාර්ථකාමී බව නම් මහෞෂධ පරාර්ථකාමී චරිතයක් කියන එක පේලි 5ක් විතර ලියන්න තියෙන හිතලා. චුට්ටක් ටයිම් දාන්න පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව. ඉතින් අපි ටයිම් හදා ගන්නත් ඕන ඉස්සරහට. CR පොතේ පැති දෙකක් විතර වෙයි නිසා පුළුවන් විදිහට ලියන්න කියන එකයි කියන්නේ. ඔය දැන් අර මට තාම ਵਿਚාර ලියන්න තේරෙන්නේ නැහැ කියන දරුවා මට ෂුවර් එයා අර එකක්වත් ලියලා නැහැ. අර කලින් ෆොටෝ ගහලා යවන්න කිව්වට එයා ඒක ඇව්වෙත් නැහැ. දැන් තා පැහැදිලි උපාය කෞශල්‍ය ගැන ਵਿਚාරේ ගෙදරදී ලියන්න දීලා හරිද? ලියන්න දීලා මම මගේ උත්තරයකුත් ලියලා දීලා ඉවරයි මෙහෙමයි ලියන්නේ කියලා. ඉතින් මට තේරෙන්නේ තාම නේ. ඔව් මේක අනිවාර්ය ਵਿਚාරයක්. හරි එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. වැඩ කරන්න ළමයි වරදින්න තියෙන බය අයින් කරලා පරසත් කිව්වේ පිරිසට ඉනුක පිරිසට පරසත් කිව්වේ. දැන් ওই වැඩ ටික කරගමු. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ පන්තියේ පටන් ගත්ත ගමන් මේකේ උත්තරේ ලියලා දෙන්නේ. මම අර චරපුරුෂ සිද්ධියේ උත්තරයක් මම කලින් ලියපු එකක් ඇති කොහේ හරි මම ෆොටෝ ගහලා ගෲප් එකට එවන්නම්. ඒකට උත්තරේ මම ලියවන්න යන්නේ නැහැ. මගේ උත්තරයක් ටැබ් එක මේ ඔයාගේ ගෲප් එකට එවන්නම් බලන්න. මගේ පොතේ ලියා ගන්න. මේකේ උත්තරේ ලකුණු 15ක් මගේ උත්තරයක් නැති හින්දා මේකේ උත්තරේ කියා දීලා ලබන සතියේ හෝඩිය පාඩම ඉස්සරහට යනවා. සිංහල හෝඩිය පාඩම් කරගන්න අකාරාදී කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හැඳින්වීමේ මේ පළවෙනි ස්ටෙප් 3 මාරු වුණාට කමක් නැහැ. අන්තිම දෙක මාරු කරන්න එපා. හරි? ඕනනම් 550 ජාතක පොත කට්රු මඩුල්ලක් විසින් කුරුණෑගලුගේදී රචනා කරන ලදී ලියන්න පුළුවන්. ඕනනම් කට්රු මඩුල්ලක් විසින් කුරුණෑගලුගේදී 550 එහෙම කමක් නැහැ මාරු වුණාට. මෙහෙම්මම ලියන්න ඕනේ නැහැ. ඔයාට ලස්සන ලියන්න පුළුවන් නම් ඔයා ලියන්න. දිග උද්දෘත ලියද්දී තිත් දාලා කෑලි අතාරින්න පුළුවන් කමක් නැහැ. හරි. නුවර එන වෙලාවල් තියෙනවා පුතේ එද්දි කියන්නම් හොඳේ. මේ දවස්වල පොඩ්ඩක් අපි වැඩවල ඉන්නේ. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න වැඩ ටික හොඳින් කරගන්න. අලුත් මාසයක් පටන් ගන්නෙ. ඔයාගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ට අපේ ක්ලාස් එක ගැන කියන්න පරණ රෙකෝඩින් ගන්නත් පුළුවන්. යාළුවන්ට පුළුවන් නම් ක්ලාස් එක ගැන මතක් කරන්න. අපි ලස්සනට වැඩ ටික කරයි යනවා කියන එකත් එක්ක. ඉතින් එහෙනම් යාළුවෙකුට පන්ති ගැන කියනවා නම් ස්ක්‍රීන් එකේ තියෙන නම්බර එක දෙන්න WhatsApp මැසේජ් එකක් දාන්න කියලා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ. ආයිබෝවන් බුදු සරණයි. අපි ලබන සතියේ හම්බෙමු.